ගෙදරට ගිහින් එන්න කෙටි පාරක් නෑ. කාසි නැති නිසාත් මිට වාසි නොපෙනෙන තරමට ආදරය. මම මෙහෙම කියනවා. මිතුරෙකු වාගේ ආදරේ තවකෙකු දේතු සංසාරේ ලංවෙලා හිත් හදනා පැහැදිලි අහසින් දලරැලි සයුරින් හෝ කරදර වටලා සුවය දෙනා හිතවත්කම් මුමුණනා හදගෙත්තම් කරගෙන වේදනා වැළඳගෙන රකින්න වේ කඳුලින්නේ ප්‍රාර්ථනා තාරුකා දිනා දෙනා ගායනා. Yan 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 hinat ඇවිදන් යන් මන්දාකිනියම පිරන් yan 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 hinat ඇවිදන් යන් මන්දාකිනියම පිරන් හින කියන දේවල් ඇත්ත වෙනත් ඕනේ මගේ හින වෙනස් අමුතුයි දකින්න කෝනේ මගේ කරගන්නයි මට ඕන මුළු ලෝකෙම ඔව් හින ඇත්ත වෙන්නේ නැ තමයි හැමෝගෙම ඒ කවුරු නැතත් විශ්වාසයි මට මාව වපුරු තරමට ලැබෙන්නේ පළදාව එක දෙයි ඉල්ලුවේ බලන් අහස දිහාව නැති නොවි තියනයි අමගේ මුනේ හිනාව වාසනාව නෙවෙයි හැකියාවයි අංක එක එළපුණ ආශිර්වාදී ඉන්න මම හංගගෙන පිළිගන්නම හඳ නැත්තම් තරු කන එක මම එන්නේ හඳ තරම් තරු දසක් හැසගෙන යන් 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 හිනට ඇවිදන් යන් මන්දාකිනියම පිරන් යන් 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 හිනට ඇවිදන් යන් මන්දාකිනියම පිරන් Ey, pori loka sitiyama Mama mage hina hoyanne piran mandakiniයama හැම වෙලාවෙම වෙන්නේ අසවිදියම යකඩ හැඩ කරන්නත් ඕන වෙනවා ගිනියම අපි ලබගත් මිසක් දේවල් ඉබේ ලැබෙන්නේ ලේසි ක්‍රමෙන් ලැබෙන්න සතුට හිතේ රැඳෙන්නේ නෑ වේදිකාවට නැක ගමන් තීරේ ඇරෙන්නේ මගේ හිනේ ඇත්තක් වෙන කම්ම මැරෙන්නේ සුබ පතන වගේ මට හමන් එන හුලංගත් මල් වැසි මුමුණ ජයග්‍රහණය පුවතක් හින හොයන්න නැවට උත්සාහය රුවලක් හෙළ රැප් පොතට තවත් නමක් සුවහස් යන් 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 හිනට ඇවිදන් යන් මන්දාකිනියම පිරන් යන් 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 හිනට ඇවිදන් යන් මන්දාකිනියම පිරන්
වාසනාවන්ත සුබ සන්ධ්‍යාවක් වේවා සියලු දෙනාටම. Acme International Language Academy ඔබ සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද දවසේ ඔබ සියලු දෙනාම සම්බන්ධ වෙලා තියෙන්නේ ඔබගේ ජපන් සිහිනය සැබෑ කරගන්න කොහොමද පාර හදාගන්න කියන කාරණේ ගැන දැනුවත් වෙන්න. හොඳයි එහෙනම් දරුවනේ මම මේ අද දිනේ සාකච්ඡාව කොටස් තුනකට බෙදලා වෙන් කර ගන්නවා. පළවෙනි කොටස තමයි ඔයාලට මේ ජපානයට පියමන් කරන්නට කොහොමද හැකියාව තියෙන්නේ නැත්නම් කොයි ආකාරයෙන්ද කටයුතු කරන්නට ඕනේ වීසා වර්ග මොනවද කියන කාරණේ ගැන මම විස්තර කරනවා. ඒ කියන්නේ ඔබට වීසා වර්ග ගැන අවබෝධයක් තියෙන්නට ඕනේ ජපානයට යන්නට කලින්. ඒකට මම ගන්න කාලය විනාඩි 15ක් 20ක් අතර කාලයක් තමයි මම ඒ සඳහා ගන්නෙ. ඊළඟට දෙවැනි අදියරේ ඔබගේ අද දවසේ පාඨමාලාව මේ ආරම්භ වෙන ඔන්ලයින් පාඨමාලාවේ ඉගෙනීම් කටයුතු කරන රාජපක්ෂ සෙන්සේ ඔබ සියලු දෙනාව කෙටි දැනුවත් කිරීමක් කරනවා. ඒ තමයි දෙවැනි අදියර. තුන්වෙනි අදියර තමයි ඔබට ගොඩක් ප්‍රශ්න ඇති. ගොඩක් විසඳ ගන්න දේවල් ඇති. ඒ ඕනම ප්‍රශ්නයක් අහන්න පුළුවන්. ඒකට සාමාන්‍යයෙන් අපි මේ සම්පූර්ණ කාලය අපි හිතා ඉන්න පැයක් කියලා. එතකොට සාමාන්‍යයෙන් ඔබට විනාඩි 30ක් විතර කාලයක් ලැබෙනවා ඔබගේ තියෙන ඕනෑම ගැටලුවක් විසඳ ගන්න. ඒ නිසා මේ අද දවසේ මේ සාකච්ඡාව ඒක තමයි පැය භාගයක් ඔබට වෙන් කරලා තියෙන්නේ ඔබගේ ඇති ගැටලු විසඳා ගන්න. ඔබට ගැටලු යොමු කරන්නට පුළුවන් මයික් එක ඔන් කරලා කතා කරන්නටත් පුළුවන්. එහෙම නැත්නම් මෙසේජ් මාර්ගයෙන් යොමු කරන්නටත් පුළුවන්. ඒ ඕනම ගැටලුවකට මම ඔයාලට පිළිතුරු ලබා දෙනවා. හොඳයි එහෙනම් අපි පළවෙනි කොටස විදියට අපි ආරම්භ කරන්නේ වීසා සම්බන්ධව දැනුම. ගොඩක් දරුවෝ ඉන්නවා ජපාන් යන්න ආසාව තියෙනවා. නමුත් හරියට වීසා සම්බන්ධයෙන් තියෙන දැනුම ගැන යම් ගැටලු තියෙනවා. සමහර අය වැරදි ආකල්පවල ඉන්නවා. වැරදි දේවල් උකහාගෙන තියෙනවා කුමන හෝ මාධ්‍යයන් මාර්ගයෙන්. සමහර අය සමහර දේවල් ටිකක් දන්නවා. නමුත් සමහර දේවල් ගැන අවබෝධයක් නැහැ. ඉතින් ඒ කෙසේ වෙතත් මම ඔයාලට කියලා දෙන්නම් කොහොමද ජපන් සීනය සැබෑ කරගන්නට වීසා සම්බන්ධයෙන් ඔබ මූලිකව දැනුවත් වෙන්න ඕන කරුණු සියල්ලම නෙමෙයි. මොකද ඉතින් කෙටි වෙලාවක් මම කතා කළේ විනාඩි 15ක් 20ක් විතර නේද? ඒ නිසා ඉතින් කෙටි වෙලාවක් තුළ මම දැනුවත් කරන්නම් පුතාලට මේ වීසා සම්බන්ධ ක්‍රියාවලිය කොහොමද වෙන්නේ කියලා. හොඳට අහගන්න. ඔයාලට ප්‍රශ්න අහන්න පැය භාගයකට වැඩි කාලයක් මම වෙන් කරලා තියෙනවා අපේ ආයතනයෙන්. අපේ ආයතනයේ Acme International Language Academy බස්නාහිර පළාතේ කළුතර දිස්ත්‍රික්කයේ හොරණ කියන නගරයේ පිහිටලා තියෙනවා. අපි ආයතනය ගැන හැඳින්වුවොත් මම තමයි ආයතනයේ ප්‍රධානියා විදියට කටයුතු කරන්නේ. එතකොට අපේ ආයතනයේ ජපාන් භාෂා පාඨමාලා පැවැත්වෙනවා. JLPT, NAT, JFT, JLCT, TOP J යන විභාග සඳහා සූදානම් කරනවා. ඊළඟට SSW වීසා සඳහා අවශ්‍ය නිපුණතා පාඨමාලා කරනවා, මෙහෙවනවා. Caregiver, Agriculture, Food Service යන නිපුණතා පාඨමාලා. ඊට අමතරව අපි වීසා උපදේශන සේවාවන් සලසනවා ඕගොල්ලන්ට නොමිලේ ස්ටුඩන්ට් වීසා, SSW වීසා, බිස්නස් වීසා සහ වර්කින් වීසා සම්බන්ධයෙන්. මේ ගැන අපි ඉස්සරහදී දීර්ඝව කතා කරමු. මම දැන් මේ ගැන දීර්ඝව කතා කරන්න යන්නේ නැහැ. ඊළඟට ඔබට දකින්නට ලැබෙනවා මේ ජපානයට පියමන් කරන්නට අවශ්‍ය වෙන වීසා වර්ග. ඇත්තටම පුතේ ජපානයට යන්නේ කොහොමද? ඒ සඳහා නිවැරදි වීසා බලපත්‍රයක්, නීත්‍යානුකූල වීසා බලපත්‍රයක් ඔබට තියෙන්නට ඕනේ. එහෙම නැතුව මේ මෑත කාලේ අපි දැක්කා FB මාර්ගයෙන් ඒක විවිධ පුවත්පත් සහ විද්‍යුත් මුද්‍රිත මේ ඕනම මාධ්‍යම් අපි දැක්කා. මේ ජපානයට යන්න ගිහිල්ලා ලක්ෂ 30 40 50 නිපරාදි නාස්ති කරගෙන හරියම රස්සාවකුත් නැතුව සමහර වෙලාවට තමන්ගේ අතේ මුදල් ටිකක් නැති කරගෙන ලංකාවෙම ඉන්න ඉදපු අවස්ථාත් අපි ඕනතරම් දැකලා තියෙනවා. ඉතින් මේකට වෙන්නේ අපේ තියෙන දැනුම කිසියම් ප්‍රමාණයකින් අඩුකම තමයි මේ වෙලා තියෙන්නේ. අපි ජපානට ඇත්තටම යන්න පුළුවන් මොන ක්‍රමෙන්ද කියලා හරියම අවබෝධයක් නැතුව මේ කටයුතු රට ගෙහුවොත් වෙන්නේ ඔබ තවත් තියෙන තත්ත්වෙනුත් පහලට ඇදගෙන වැටෙනවා නේද? දැන් ලංකාවේ ඔබ අතින් සමහර රුපියල් ලක්ෂ 5ක් 10ක් ඔබ අතින් නැති වුණොත් ලක්ෂ 15ක් 20ක් නැති වුණොත් ඔබ දන්නවා මේ දින ආර්ථික මට්ටමත් එක්ක නැවත ජීවිතේ ගැට ගහ ගන්නවා කියන එක
ලේසි පහසු කටයුත්තක් නෙමෙයි. ඇත්තටම කිව්වොත් ඒක සාසීරු සහ මාර විට තමගේ ජීවිත කාලය පුරාම අනිකුත් වසර කිහිපයක් කැප කරන්නට වේවි වෙච්ච ණයතුරුස් බේරන්න. ඒ නිසා කල්පනා කරලා හොඳට කල්පනා කරලා ඕනේ මේ වීසා සම්බන්ධව වැඩ කටයුතු කරන්න. කොහොමද ජපානයට යන්න පුළුවන්? ඔය තියෙන යන්න පුළුවන් ක්‍රම කිහිපයක් තව තියෙනවා. ස්ටුඩන්ට් වීසා ඉගෙන ගන්න යන්න පුළුවන්. ස්ටුඩන්ට් කෙනෙක් විදිහට ශිෂ්‍යයෙක් විදිහට. engineer specialist in humanities international service visa මේ වීසා වර්ගයෙන් යන්නත් පුළුවන්. SSW වීසා මම හිතන්නේ අද දවසේ සම්බන්ධ වෙලා ඉන්න 95%ක්ම මෙතන මේ වීසා කැටගරි එකෙන් යන්න බලාපොරොත්තු ඉන්න අය. SSW වීසා අපි ඉස්සරහදී කතා කරනවා වෙනම. බිස්නස් වීසා ව්‍යාපාරිකයෙක් වශයෙන් ජපානය තුල ව්‍යාපාරයක් ආරම්භ කරන්නට ඔබට යන්නට පුළුවන්කම තියෙනවා. ඔබගේම රෙස්ටුරන්ට් එකක් නේද? දාගන්නට පුළුවන්. එහෙම නැත්නම් වාහන අලෙවිසලා ව්‍යාපාරයක් ඒ සම්බන්ධ ඔබට දාගන්නට පුළුවන්. වෙනත් රටවලට වාහන යොමු කරන්නටත් පුළුවන් නේද? යවන්න පුළුවන්. විසිට් වීසා මම හිතන්නේ සමාජයේ බොහෝ කතා බහට ලක් වෙන වීසා වර්ගයක්. විසිට් වීසා මීට අමතරව තව තියෙනවා ඉන්ටර් ට්‍රාන්ස්ෆර් වර්කින් වීසා. මේ වගේ වීසා වර්ග තියෙනවා. මේ මම කතා කළේ ප්‍රධාන වශයෙන් කතා බහට ලක් වෙන වීසා වර්ග. හොඳයි. දැන් අපි එකින් එක පොඩි අවබෝධයක් ගමු. නේද? ඒක තමයි මම හිතන්නේ හොඳම වැඩේ. ඊට පස්සේ අපි ඉදිරියට වැඩ කටයුතු කරගෙන යමු. ස්ටුඩන්ට් වීසා. මේ තමයි අපේ ලංකාවේ පාසලක ඉගෙන ගන්නවා වගේ ජපානයේ ඉස්කෝලේකට ගිහිල්ලා අවුරුදු 4ක් ශිෂ්‍යයෙක් විදිහට ඉගෙනගෙන ජපානයේ ඔහුට පුළුවන් ඉදිරි වැඩ කටයුතු කරගෙන යන්න. මේ ශිෂ්‍ය වීසා බලපත්‍රය ලැබෙන්නේ අවුරුදු 2ක් ජපාන් භාෂාව ඉගෙන ගන්න. තව අවුරුදු 2ක් ඔබ කැමති ෆීල්ඩ් එකකින් ඉගෙන ගන්න. කැමති ෆීල්ඩ් එකේ බිස්නස් IT, බිස්නස් මැනේජ්මන්ට්, රොබෝට් ටෙක්නොලොජි වගේ විෂයක් ඉගෙන ගන්නට පුළුවන්. ඒ කියන්නේ අවුරුදු 2ක් ජපාන් භාෂා පාසලක ජපාන් භාෂාව ඉගෙන ගන්නවා. තව අවුරුදු 2ක් ඔබ කැමති ෆීල්ඩ් එකකින් ඉගෙන ගන්නවා. ඊට පස්සේ වසර 4 අවසානයේ ඔබට engineer humanities and international service කියන සුවිශේෂී වීසා වර්ගයට හිමිකම් ලැබෙනවා. එතකොට පැහැදිලි නේද? වසර 2ක් පාසලක ඉගෙන ගන්නවා ජපාන් භාෂාව. ඊට තව වසර 2ක් අපි කියනවා නිහොංගෝ ගක්කෝ සෙන්මොන් ගක්කෝ. සෙන්මොන් එකක ඉගෙන ගන්නවා. ඉතින් එහෙම නැතුව ඔබට විශ්වවිද්‍යාලය කැම්පස් යන්නත් පුළුවන්. ඒ කියන්නේ වසර 2ක් පාසලක ජපාන් භාෂාව ඉගෙනගෙන ඊට පස්සේ ඔබට විශ්වවිද්‍යාලයකට තුලත් වෙන්නත් පුළුවන්. එහෙම වුණොත් අවුරුදු 2 නෙමෙයි අවුරුදු 3ක් විතර යනකොට සම්පූර්ණ කාලය අවුරුදු 4 නෙමෙයි අවුරුදු 5ක් වෙන්න පුළුවන්. කොහොමද ස්ටුඩන්ට් කෙනෙක් විදිහට යන්නේ? අවුරුදු 18ක් 30ක් අතර වෙන්න ඕන. 30ට වැඩි වුණොත් අපහසුයි නේද? N5 මට්ටමේ විභාගය සමත් වෙලා තියෙන NET JLPT වගේ විභාගයක් සමත් වෙලා තියෙන ඉස්සර නම් පුළුවන්. දැන් එන්න ඉස්කෝලේ මේ දේවල් ඉල්ලනවා. ඊට 13 වසර අඛණ්ඩ අධ්‍යාපනයේ පුතාලා O level කරලා A level පෙනී සිටලා තියෙන්න ඕනේ විභාගයට. මූල්‍ය හැකියාව ලක්ෂ 30ක් 35ක් අතර සම්පූර්ණ මුදල යනවා. මම කියන්නේ මේ සම්පූර්ණ මුදල කියන්නේ එයා ටිකට් එක අතර අරන් යන්න ඕනේ ලක්ෂ 1.5 2ක් විතර නේද? නවාතැන් ගාස්තු අවුරුද්දක ඉස්කෝල ගාස්තු ගෙවන්නට ඕනේ. ඉතින් මේ සියල්ල අරගෙන යන්න ඕනේ සාමාන්‍ය බඩු මුට්ටු ලෑස්ති කරගන්න බැගේජස් එක රුපියල් ලක්ෂයක් විතර යනවා. කියන්නේ මේ ඔක්කොමත් එක ගත්තාම මූල්‍ය හැකියාව ඔබගේ රුපියල් ලක්ෂ 30ක් 35 අතර ප්‍රමාණයක් තියෙන්නට ඕනේ. අපි සම්බන්ධ වෙලා ඉන්නවා ජපානයේ ටෝකියෝ, නගෝයා, යොකෝහාමා, කෝබේ, ෆුකුෝකා, කිතකියුෂු මේ වගේ ඉස්කෝල වලට අපි සම්බන්ධ වෙලා තියෙනවා. ඉතින් ඔබ කැමති නම් මෙතන ඉන්න කෙනෙක් ජපානයේ පාසලක ඉගෙන ගන්න ශිෂ්‍යයෙක් විදිහට ඔබට පුළුවන්කම තියෙනවා. ඔබට ජපානයේ පාසලකට ඇතුළත් වෙලා ඔබගේ අධ්‍යයන කටයුතු හොඳින් කරගෙන යන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේ තියෙන වෙන්නේ ශිෂ්‍යවරයන් කීප දෙනෙක්ගේ ඡායාරූප කීපයක් තියෙමයි ඔබට දකින්නට ලැබෙන්නේ. මේ දකින්න ලැබෙන ජපානයේ 3H Japanese School Tokyo අපේ ඇකඩමි එකට ඇවිල්ලා ඒ ශිෂ්‍යයින් ඉන්ටර්විව් කරලා එයාලගේ පාසලට තෝරාගත් අවස්ථාවක් තමයි දක්නට ලැබෙන්නේ. ඒකම තවත් රූපරාම කීපයක් තියෙනවා. ඒ තමයි මේ දරුවන් කටුනායක එයාපෝට් එකෙන් පිට වෙලා යද්දී අපි එයාලත් එක්ක එකතු වුණ අවස්ථාව. මොකද අපේ ඇකඩමි ඉගෙන ගත්ත දරුවෝ. ඒ නිසා අනිවාර්යයෙන් මෙයාලා මේ පාසලෙන් යනකොට අපි එයාපෝට් එකට යනවා. මේ අනිත් පහළ ඡායාරූපයෙන් දෙන අපේ මගේ මල්ලි. ඒතකොට එයා තමයි ඒ එයාපෝට් එකෙන් අරගෙන පාසලට හඳුන්වලා දීලා ඔහුගේ බාරකාරයා විදිහට ලංකාවේ දන්නවා පාසලක මව පියා බාර කරු කියලා නේද? පාසලට බාර දුන්නාම නීත්‍යානුකූල ඉන්න ඕනේ. ඒ වගේ ජපානයේ සයිතමා විසන මල්ලි තමයි ඒ ශිෂ්‍යයින්ගේ යන අපේ ආයතනයෙන් පිටත් යන ශිෂ්‍යයින්ගේ බාරකරු විදිහට කටයුතු කරන්නේ. මේ දෙවෙනි ඡායාරූප කීපයක්. ඉතින් මේ දරුවෝ විවිධ ඉස්කෝල වලට ගිහින් තියෙනවා නේද? හරි.
එතකොට මේ තියෙන වීසා වර්ගය හොඳට බලන්න. මේ තමයි අර වසර 4ක් ජපානයේ ඉගෙනගත්ත ශිෂ්‍යයෙකුට ලැබෙන වීසා එක. ඒතකොට ඔබට තේරෙනවා ජපානයේ තියෙන සුවිශේෂී වීසා වර්ගයක් නේද? මේක ඉංජිනේරු ගහම ඉංජිනේරු වංශයට විතරක් අයිති එකක් නෙමෙයි. මේ තුල තමයි සියලු වෘත්තිකීන් ඉන්නේ. ගුරුවරු වෙන්න පුළුවන්, නීතිඥයෝ, ට්‍රාන්ස්ලේට් කරන අය, මැනේජර්ස්ලා නේද? මෙකැනිකල් ඉංජිනේරින්, සිවිල් ඉංජිනේරින්, එහෙම නැත්නම් මැනේජ්මන්ට් කරපු අය වෙන්න පුළුවන් නේද? විවිධ ශේෂ්ත්‍රවල ඕන අපි කියන රැකියා විශාල වපසරියක් මේ වීසා එකට තියෙනවා. බිස්නස් IT පැත්ත වෙන්න පුළුවන්, රොබෝට් ටෙක්නොලොජි පැත්ත වෙන්න පුළුවන්, ෆුඩ් සම්බන්ධ වෙන්න පුළුවන්, ෆුඩ් ප්‍රොසෙසින් වෙන්න පුළුවන්. මේ ඕනෑම ශේෂ්ත්‍රයක කෙනෙකුට මේ වීසා වර්ගයට අයිති. එතකොට ජපානයේ අවසර 4ක් ඉගෙන ගන්න වීසා එකක් මේ ලැබෙන්නේ 4කට පස්සේ ශිෂ්‍යයෙකුට ලැබෙන වීසා එක තමයි මේ වීසා එකෙන් PR එක දක්වා. නැත්නම් ජපාන් පුරවැසිභාවය දක්වා යන්නට පුළුවන්කම තියෙනවා. සමහරවිට මේ සමහර දරුවෝ දන්නේ නැහැ මේකනේ. මොන වීසා එකෙන්ද යන්නේ, මොන වීසා එකද අන්තිමට හම්බ වෙන්නේ කියන කාරණේ ගැන සමහර විට හරි අවබෝධයක් නැහැ. දැන් මොකද පොඩි අවබෝධයක් ලැබෙන්නට ඇති. ඊළඟට මේ වීසා එකට අපිට ලංකාවේ ඉඳලා ඍජුව ආයුධම් කරන්නට බැයිද? පුළුවන්. මෙන්න මේ විදිහට තමයි වෙන්නේ. ඒ පුජ්‍යලයට අදාළ අවුරුදු 24 45 අතර වෙන්න ඕනේ. මොකද 45 කියන්නේ ටිකක් අමාරුයි ආයුධම් කරන්න. ගොඩක් වෙලාවට රැකියාවක් ලබා ගන්නට අපහසු තත්ත්වයක්. ඒක නිසා ඉක්මන් කරන්නට ඕනේ. අවුරුදු 24න් පස්සේ වෙන්න ඕනේ. ඊළඟ රාජ්‍ය හෝ පෞද්ගලික විශ්වවිද්‍යාල ලබාගත් උපාධියක් තියෙන්නට ඕනේ. උපාධියක් නැමැති නම් රැකියාවේ දැනට පළපුරුද්ද මත ආයුධම් කිරීමේ ප්‍රවේශයක් තියෙනවා. අපි කියනකොට එක්ස්පීරියන්ස් මත ආයුධම් කරන්න පුළුවන් මේ වීසා වර්ගයට. ඒක ටිකක් සංකීර්ණ කටයුත්තක්. ඒ කියන්නේ උපදෙස් ගන්නට පුළුවන් ඔබට අපේ ආයතනයට සම්බන්ධ ගෲප් වල ඉන්නවා. ඔබ ඒ නම්බර්ස් වලට කතා කරලා ඔබට අවබෝධය ගන්න පුළුවන්. ඒකම මතක තියාගන්නට ඕනේ අපේ ඇක්මි ලැන්ග්වේජ් ඇකඩමි එකේ නිල ලාංඡනය ඔබට ඉහළ දකින්නට ලැබෙනවා. අපේ ආයතනයේ අංක 3ක් ඔය ගෲප් එකේ තියෙනවා. ඒ ගෲප් 3ටම අපේ ඇකඩමි එකේ නිල ලාංඡනය තියෙනවා පාවිච්චි කරනවා. ඒක මගේ අංකේ තියෙනවා ඇඩ්මින් විදිහට. ඒ නිසා මේ අංක වලින් ලැබෙන පිළිතුරු පිළිබඳ ඔබට ඔබ අහුවම් ප්‍රශ්නයක් එයින් ලබා දෙන පිළිතුරු සම්බන්ධයෙන් අපි ආයතනයේ වග කියනවා. නමුත් සමහර වෙලාවට අපි දකිනවා වෙනත් පාර්ශවත් යම් ප්‍රශ්න ඇහුවට පස්සේ පිළිතුරු දෙනවා. මම ඒකේ වැරද්දක් කියන්නේ නැහැ. නමුත් සමහර කෙනෙක් අපේ ගෲප් වල ඉන්න පුළුවන් ආයතනය අපකීර්තියටපත් කරන්නට යම් අදහසක් තියෙන කෙනෙක්. එහෙම නැත්නම් අපේ මේ වැඩපිළිවෙල සම්බන්ධයෙන් යම් බාධාකාරී කරන කෙනෙක් ඉන්නට පුළුවන්. මම හැමෝම කියලා කියන්නේ එක්කෙනෙක් දෙන්නෙක් වෙන්න පුළුවන්. අපි දන්නේ නැහැ. ඒ නිසා කිසියම් පිළිතුරක් ඔබට ලැබුණොත් ඒ ගැන අපේ ලෝගෝ එක යටතේ නම් නොමේ නම් ඒ පිළිතුර ඔබට ලැබෙන්නේ ඔබ අහපු ප්‍රශ්නෙට ඒ පිළිබඳ ආයතනික වගකීමක් දරන්නේ නැහැ. එක්ක මගේ දාලා තියෙන ෆොටෝ එක ඒ මගින් හෝ ආයතනයේ නිල තියෙන WhatsApp numbers 3 පාවිච්චි කරලා අපේ නිල ලෝගෝ එකෙන් පාවිච්චි කරන පිළිතුරු වලට අපි ආයතනයක් විදිහට වග කියනවා. ඉතින් මම දැක්කා ගෲප් එකේ ඇතරම හොඳ මන සංනිවේදනයක් ක්‍රියාත්මක වෙනවා. සමහර දරුවෝ ප්‍රශ්න සම්බන්ධයෙන් මේ යම් අදහස් ඉදිරිපත් කරලා තිබුණා. ඒක හොඳ තත්ත්වයක්. මොකද ඔබගේ උනන්දුව පැතර මම දැක්කා පසුගිය තියෙන ගෲප්ස් වලටත් වඩා මේ පාර මේ සම්බන්ධලා ඉන්න කණ්ඩායමේ යම් සක්‍රීය මට්ටමක් මට නිකන් පේන්න තියෙනවා. ඒ අයට උනන්දුවක් තියෙනවා. ලොකු ආයතන දෙක කතා කරනවා නිතරම වෙන පාරවල් වලට වඩා කවද්ද පටන් ගන්න කියලා කතා කරනවා. පෝස්ට් එක මොනවද විස්තර කියලා අහනවා. ඉතින් මම දැක්කා ඒක නම් වෙනසක් දැක්කා. මම හිතනවා ඔයාලට ඒ වෙනස ඇත්තටම මේ උද්‍යෝගය හොඳයි. ඊළඟට ජපාන් භාෂාව කතා කරන්න පුළුවන් වෙනනේ. පුතේ සමහර අය අහනවා ඉන්ටර්ව් නැතුව යන්න බැරිද? පුතේ යන්නත් එපා, ගිහිල්ලා වැඩකුත් නැහැ, ගිහිල්ලා අමාරුවෙත් වැටෙනවා. අනිවාර්යෙන් ජපාන් භාෂාව කතා කරන්න ඕනේ. මේකේ තියෙන අවම N5 නෙමෙයි පුතේ, පුළුවන් නම් N1 හරිය දක්වා ඉගෙනගෙන යන්න. කිසි අමාරුවක් වැටෙන්නේ නැහැ. ඔයාට හොඳ රැකියාවක් කරන්නට හොඳට ඔයා ඉක්මනින් ජපානය තුල ස්ථාපිත වෙන්නට ඔයා ඉක්මනින් ඔයාගේ ඉලක්ක කරා යන්නට ඒක හොඳ ඉවහලක්. සමහරව N5වත් කරන්නේ නැතුව යන්න උත්සාහ කරනවා. ජපානයේ වෙන භාෂාවක් නැහැ ළමයි. තියෙන ජපාන් භාෂාව විතරයි. ඉංග්‍රීසි භාවිතය ඉතාමල් පොසින් වෙන භාෂා පාවිච්චි වෙන්නේ නැහැ. ඔයාලා දන්නවා. ජපානයේ සුවිශේෂී රටක්. ඒ අයගේ භාෂාව මත තමයි මේ සංස්කෘතිය ගොඩනැගිලා තියෙන්නේ. ඒක නිසා භාෂාව කතා කරනකොට කන්වර්සේෂන්ස් ලෙවල් N4වත් අඩුම පුළුවන් වෙන්නට ඕනේ. අපි මේ අවම කියලා කියන්නේ තවත් අවම මට්ටමකට දාලා N5 කියලා කියන්නේ. ඉතින් කතා කරන්නට අනිවාර්යෙන් පුළුවන් වෙන්නට ඕනේ නේද? හොඳයි, ඒක තමයි අපි අද දවසේ මේ පාඨමාලාවත් ආරම්භ කරන්නේ. ඉතින් ඔබට දකින්න පුළුවන් මේ ඉංජිනේරින් විෂයක යටතේ අපේ ආයතනයේ යම් අවස්ථාවලදී
ලබාගත් ඡායාරූප කීපයක් මේ ඉහළ දකුණු කොනේ ඡායාරූපේ ඉන්නේ මල්ලිසා වයිෆ් ඒ දරුවෝ එහෙට ගියාට පස්සේ ඉතින් අපි මෙහෙන් පිටත් වෙනවා වගේ අපේ ආයතන ඉගෙන ගත්ත දරුවෝ එහෙ ගියාට පස්සෙත් අපි ඒ අයගේ සුවදුක් බලන්නට එයාපෝට් එකට ඇවිල්ලා කතා බහ කරන්නට නේද අවශ්‍යතාවයක් තිබුණ ඉටු කරලා දෙන්නට අපි කටයුතු කරනවා. මේ තියෙන දෙවෙනි ඡායාරූප කීපයක් තමන්ගේ ජපන් සිහිනය සැබෑ කරගත්ත උනන්දුවෙන් උත්සාහයෙන් ජපන් භාෂාව ඉගෙනගෙන ඉවසීමෙන් ඉඳලා නේද අපිට ජපන් යන්න කලබල වුණාට මේ දැන් ජපන් යන්න බෑ මාසෙකින් යන්න බෑ දෙකකින් තුනකින් යන්න බෑ ඒ සඳහා කැපකිරීමක් කරන්නට ඕනේ ඉවසීමක් තියෙන්න ඕනේ සංයමයක් තියෙන්න ඕනේ මොකද ජපානය කියන්නේ ඔයාලා දන්නවා මන සංයමයක් සහිත කොට නැගුණු රටක් ඒ රටට යන්න හොඳ ඉවසීමක් තියෙන්න සමහර අය කතා කරලා දැන් ජපන් යන්න බෑද මාසෙන් යවන්න බෑද තුනෙන් යවන්න බෑද එහෙම කරන්න බෑ නේද ගන්නන්නත් ඕනේ නේද ඉගෙනගෙන බබන් භාෂාව ඉගෙනගෙන ඕනේ යන්න නැත්නම් යන්න බෑ නේද right මේ තියෙන්නේ දෙවෙනි අවස්ථා කීපයක් ඔබට දකින්න ලැබෙන අපේ ආයතන ඉගෙනගත්ත දරුවෝ ජපන් භාෂාව ඒ අය තමන්ගේ රැකිය සඳහා පිටත් වෙන අවස්ථාවන් SSW වීසා මෙන්න ඔයාලා බලාපොරොත්තු වෙන වීසා වර්ගය සාමාන්‍ය පුතේ මේ වීසා එක කරලියට එන්නේ පහුගිය කොරෝනා කාලෙත් එක්ක දැන් කොරෝනා කියන එක අපිට මතක නෑ නේද සුමානියයින ඔක්කොම මතක හරි SSW වීසා එක එන්නේ කොරෝනා කාලයත් එක්ක අපේ මේක විශේෂ වීසා එකක් කිව්වොත් මේක අපිට විශේෂයි මොකද අපිට මේක අහන්න ලැබුණේ මේ මෑත කාලේ ජනප්‍රිය වුණේ මෑත කාලේ දැන් අවසර දෙක තුනක් වෙනවා නමුත් මේ ඊට කලින් මේ ජපානයේ ශ්‍රමිකයන් සපයා ගන්නට වියට්නාමයේ නේපාලයේ නේද ඊට පස්සේ වෙනත් රටවල් වලින් ශ්‍රමිකයන් ජපානයට ගෙන්න ගත්තා. ඒ ගෙන්න ගත්තා මේ වීසා එකෙන්. මේ වීසා එකේ සුවිශේෂත්වයක් තියෙනවා. ඒ තමයි මේ වීසා එකට අධ්‍යාපන සුසුකම් ඉල්ලන්නේ නැහැ. O level, A level, diploma, degree ඒ වගේ දේවල් මේ වීසා එකට ඉල්ලන්නේ නැහැ. හැබැයි මේ වීසා එක ගන්නට සුදුසුකම් සම්පූර්ණ කරගන්නට ඕනේ. මොනවාද සුදුසුකම්? 18:45 අතර වෙන්න ඕනේ. අන්න දැන් කලින් වීසා එක මතකයින අවුරුදු 24යි කියලා. මේක මේ අවුරුදු 18 A level කරලා ඊට පස්සේ මේ තමන්ට ජපානයේ රැකියාවකට යන්න නීත්‍ය අනුකූල වීසා බලපත්‍රයක් ගන්නට පුළුවන්කම තියෙනවා. ඒ සඳහා ජපන් භාෂාවේ JLPT N4 විභාගය හෝ JFT විභාගයේ සමත් වීම අනිවාර්යයි. විභාග දෙකක් තියෙනවා ළමයි. දෙකෙන් එකයි. දෙකම නෙමෙයි. JLPT N4 කියන්නේ ඔයාලට පේපර් එකක් ලියන්න තියෙන අවුරුද්දකට දෙපාරයි මේ එක්සෑම් එක තියෙන්නේ. එතකොට ඒ එක් භාග ලියන්නත් පුළුවන් ඔයාලට. එහෙම නැත්නම් JFT කියලා කම්පියුටර් බේස් එක්සෑම් එකක් තියෙනවා. ඔයාලට තියෙන කම්පියුටර් එකට ගිහිල්ලා කොළඹ ගිහිල්ලා සෙන්ටර් එකට ගිහිල්ලා ඒ දබා දෙන කාලය අනුව පැයක් තුල මෙන්න මේ ප්‍රශ්නෙට පිළිතුරු ප්‍රශ්න කිහිපයකට පිළිතුරු සැපයීම නේද? එතකොට ඔබට ලැබෙනවා ලකුණු අපි කියනකොට JFT විභාගය. දැන් අද පටන් ගන්න කෝස් එක මේ JFT විභාගයේ පදනම් කරගෙන පටන් ගන්න එකක්. මේක අපි ගන්න කාලය සෙන්ස විස්තර කරයි මාස 3ක් 3මාර අතර. ඊළඟට අපි පේපර්ස් 20ක් සාකච්ඡා කරන්නට මේ කෝස් එකේ තීරණය කළා තියෙනවා. සහ අපි කරනවා ඒක අසීරු කටයුත්තක් මතක තියාගන්න ළමයි. ලෙහිස් කටයුත්තක් නෙමෙයි. ඒක ගැන අපි පස්සේ කතා කරමු. JFT විභාගයේ සමත් වෙන්න ඕන එක සුසුකමක් හරි මම සුසුකම් දෙකක් ගැන කතා කළා. දෙවෙනි සුසුකම තමයි පාඨමාලාවට අමතරව ඔබ ශේෂ්ත්‍රය තෝරගන්නට ඕන. ඔයන්නේ ෆුඩ් සර්විස් රෙස්ටොරන්ට් වල ඔබට කෑම හදන්න තියෙනවා. එහෙම නැත්නම් කෑම සර්ව් කරන්න තියෙනවා නේද? ඔබ යන්නේ ඒ සම්බන්ධවද? එහෙම නැත්නම් කෙයාගිව ඔබ යන්නේ වැඩිහිටියන් බලා ගන්නද? එහෙම නැත්නම් ඇග්‍රිකල්චර් ඔබ යන්නේ වගා කටයුතු සඳහා සහයෝගය දක්වන්නද? එහෙම නැත්නම් දැන් තියෙනවා ග්‍රවුන්ඩ් හැන්ඩලින්, ඇකොමොඩේෂන්, කන්ස්ට්‍රක්ෂන් මේ වගේ ෆීල්ඩ් වලටත් අදාළ තියෙනවා ස්කිල්ස් නේද? ඒකතර ඒක කරන්නත් පුළුවන්. ඒතර මේක ඔන්ලයින් පැය 25ක 30ක විතර පාඨමාලාවක් තියෙන්නේ. ඒතර මේ පාඨමාලාව කරලා ඉවර වෙලා ඔබට පුළුවන්කම තියෙනවා අනිවාර්යයෙන්ම මේ සුසුකම් දෙක හදාගන්න. එක්සෑම් දෙකක් තියෙනවා නේද? එකක් තමයි ලැන්ග්වේජ් එක්සෑම් එක අනික ස්කිල් එක්සෑම් එක. ඒතර මේ දෙක පාස් වුණා නම් ඔබ අනිවාර්යයෙන්ම ඔබ මේ වීසා බලපත්‍රය ලබා ගන්නට සුදුසුකම් සහිත කෙනෙක් වෙනවා. සුදුසුකම් සහිත කෙනෙක් වෙනවා. ඊට පස්සේ ඔබට ඉන්ටර්වයුව පේස් කරලා ඉන්ටර්වයුව පාස් වෙලා වීසා ක්‍රියාවලිය සඳහා යොමු වීම තියෙන්නේ. මේක අනිවාර්යයෙන්ම මේ 18:45 අතර මේ විභාග දෙක සමත් ඕනෑම කෙනෙකුට ජපානයේ රැකියාව ලබා ගැනීම කියන හීනය ඉෂ්ට කරගන්න තියෙන හොඳ ක්‍රමයක්. මේ තියෙන්නේ ෆුඩ් සර්විස් ඉන්ඩස්ට්‍රි ගැන යම් විස්තර ටිකක්. ෆුඩ් සර්විස් පාඨමාලා මම අර SSW වලට කැටගරි 3ක් කිව්වනේ නේද? hygiene control, customer service සහ food and drink preparations කියන විෂය කොටස් ආවරණය වෙනවා. කම්පියුටර් බේස් එක්සෑම් එක ප්‍රායෝගික පුහුණුවක් අවශ්‍ය නැහැ කියනවා. නමුත් ඔබට ප්‍රායෝගික පුහුණුවක් තිබුණොත් හොඳයි. රැකියාව සම්බන්ධයෙන් රෙස්ටොරන්ට් ආශ්‍රිත රැකියාව සැලසෙනවා. භාෂා මට්ටම අනුව ඔබට ඉහළ වැටුපක් ලබා ගන්නට පුළුවන්කම තියෙනවා. තවත් SSW වල තියෙනවා ශේෂ්ත්‍රයක්. ඒ තමයි මේ තමයි ඔබට දකින්න ලැබෙන්නේ මේ මැද ඡායාරූපේ ඉන්නේ මල්ලි. ඊළඟට දකුණු පස ඉන්නේ මැද ඡායාරූපේ ලෝය. ඒ තමයි ඔබට මේ
ඔබට මේ රැකියා ස්ථානයට ගියත් අපිට අපි ඔබව බලන්නට යනවා. ඔබගේ සුවදුක් විමසන්නට යනවා. ඒ විදිහට තමයි අපි ඔබ ජපානයේ තුල බය වෙන්නට දෙයක් නැහැ. ගිහිල්ලා නේ කවුරුත් නැහැනේ අපිට මොකක් හරි කියන්න. දැන් අපි කොහෙටද කාටද කියන්නේ කියලා නේද? එහෙම ප්‍රශ්නයක් නැහැ. ඕනලා මට කතා කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඩිරෙක්ට් කතා කරන්නට පුළුවන්. එතකොට ඊට පස්සේ ඔයාලත් එක්ක ඒ අදාළ අපි සහයෝගය ලබා දෙනවා නේද? right. කෑගියෝ ඉන්ඩස්ට්‍රි එක සම්බන්ධයෙන් යම් දෙයක් කතා කරන්න මේ හෙද සත්කාර කුසලතා ගේම් පරීක්ෂණේ නර්සින් කෙයා ස්කිල් එවලුවේෂන් ටෙස්ට් නර්සින් කෙයා ජපනීස් ලැන්ග්වේජ් එවලුවේෂන් ටෙස්ට් කියලා කොටස් දෙකක් තියෙනවා. ඉතින් මේකත් කම්පියුටර් බේස් එක්සෑම් එකක්. ප්‍රායෝගික ගුණ අවශ්‍ය නැහැ කියලා තියෙනවා. නමුත් අවශ්‍ය නැති වුණත් යන්න පුළුවන්. නමුත් තියෙනවා නම් වඩා හොඳයි. රෝහල් හොස්පිටල් හෝ එල්ඩර් කෙයා සෙන්ටර්ස් ආශ්‍රිතව තමයි රැකියාවලනේ ගෙවල් වල නෙමෙයි ළමයි හොඳට මතක තියාගන්න. වාෂා මට්ටම වැඩි දියුණු කරගන්න ආකාරය අනුව රැකියාව ඉහළට ගමන් කරන්නට පුළුවන්. ඉතින් මේ තියෙන්නේ දෙවැනි අවස්ථාවන් කීපයක් ආයතන ඉගෙනගත්ත දරුවෝ තමයි මේ ඉන්නේ. ඉතින් අපිට සතුටුයි අය හොඳින් අද ජපානයේ තමන්ගේ රැකියාව වල නිරත වෙලා ඉන්නවා නේද? right. ඊළඟ ඇග්‍රිකල්චර් ඉන්ඩස්ට්‍රි ගැන යම් දෙයක් කතා කරන්නට ඕනේ. ඇග්‍රිකල්චර් ඉන්ඩස්ට්‍රි එක සම්බන්ධයෙන්ොත් මේක ජෙනරල් ක්‍රොප් ෆාමින් ටෙස්ට් සහ ජෙනරල් ලයිව්ස්ටොක් ෆාමින් කියලා කොටස් දෙකකට බෙදෙනවා. ඉතින් ඇග්‍රිකල්චර් විෂය සඳහා ඔබට කම්පියුටර් බේස් එක්සෑම් එකක් තියෙන්නේ. කෘෂිකාර්මික වගා විමාසිතව සේවය කරන්න තියෙන්නේ. එහෙම නැතුව සමහර වෙලාවට හිතා ගන්න එපා මේ AC කරපු කාමරයක් ඇතුළේ නෙමෙයි මේ වැඩ තියෙන්නේ. ඒ නිසා ඇග්‍රිකල්චර් කරන කෙනෙක් වඩා හොඳයි සුදුසුයි ලංකාවෙත් මේ කෘෂිකාර්මික ශාස්ත්‍රයේ යම් රැකියාවක් නිරත වෙන කෙනෙක් ආයුධම් කරනවා නම් හොඳයි. එහෙම නැතුව කමක් නැහැ ජපානයේ මොකක් හරි ලස්සනට ඇතින්නේ නේද ඇග්‍රිකල්චර් කියලා හිතන ආයුධම් කරන්න දෙපා. ඉතින් මොකද වගා කටයුතු සම්බන්ධ යම් දැනුමක් තියෙනවා නම් වඩා හොඳයි කියලා මම විශ්වාස කරනවා. මේ ආකාරයට මම ඒ පිළිබඳව විස්තර කළා. එහෙනම් SSW වීසා ගැන අවබෝධය ලැබුණා. දැන් වීසා වර්ග කීපයක් ගැන ඔබට අවබෝධය තියෙන්නට ඕනේ. එකක් තමයි ස්ටුඩන්ට් වීසා, අනික ඉන්ජිනියර් හියුමනිටීස් ඇන්ඩ් ඉන්ටර්නැෂනල් සර්විස් වීසා, අනිත් එක SSW වීසා. මේ තමයි බිස්නස් වීසා. බිස්නස් වීසා එක කියන්නේ ළමයි සත්‍ය වශයෙන්ම ව්‍යාපාරයක් ආරම්භ කරන්න. අපිට පුළුවන් ද කියලා සැකයක් එන්න පුළුවන් නේද? ජපානයේ වගේ රටක ඔයාලට පුළුවන් ද වීසා එක මේ වීසා එක හරහා ව්‍යාපාරයක් ආරම්භ කරන්න. පැහැදිලි කතාව. ජපානයේ ඔබ දන්නා වාහන වල ප්‍රසිද්ධ දැන් මේ මෑතක ලංකාවට වාහන ගෙන්නුවා. වාහන අමතර කොටස් ලංකාවට දාන්න පුළුවන්. මේ ක්‍රියාවලිය මම කියන තරම්ම සරල නැහැ. නමුත් සංකීර්ණයි. නමුත් කරන්නට පුළුවන්. ව්‍යාපාරිකයන් ඉන්නවා ජපානයේ ගිහිල්ලා දියුණු වෙච්ච අය ඉන්නව නේද? එහෙම නැත්නම් අපි දැන් ඔක්ෂන් වලින් අරගෙන රිපෙයාර් කරලා නැවත ඔක්ෂන් වලට දාන්න පුළුවන්. එහෙම නැත්නම් ඔක්ෂන් වලින් අරගෙන ලංකාව ඩුබායි සහ වෙනත් රටවලට නේපාල් වගේ රටවලට ඒ වගේ රටවල කෘෂිකාර්මික වාහන දාන්නට පුළුවන්. ඉතින් යම් ව්‍යාපාරිකමය හැකියාවක් තියෙන කෙනෙක් මේ වගේ වීසා එකකින් අයදුම් කිරීම වරදක් නැහැ. ඊළඟට රෙස්ටුරන්ට් ආරම්භ කරන්නට පුළුවන්, ෆුඩ් සිටි ආරම්භ කරන්නට පුළුවන්. ලංකාවේ යම් ආහාර පාන වර්ග ගිහිල්ලා ව්‍යාපාර කටයුතු කරනවා නේද? ස්පෙයා පාර්ට් සම්බන්ධව ආරම්භ කරන්නට පුළුවන්. විශාල ආදායමක් උපය ගන්නටත් පුළුවන්. ඉතින් මේ වීසා කාණ්ඩය යටතේ නීති අනුකූල රැකියාවක නිරත වෙන්න බෑ නේද? බැයිමද කියලා අහන්න එපා නේද? රැකියාවට නිරත වෙන්නේ නෙමෙයි මේ වීසා එක දෙන්නේ. ඒක දෙන්නේ තමන්ගේ ව්‍යාපාර කටයුතු කරගෙන යන්න. right. මේ විදිහට තමයි මම පුතාලට මූලිකව කාරණා සඳහන් කළේ. ඉතින් මම විශ්වාස කරනවා යම් ආකාරයක දැනුමක් ඔබට ලැබෙන්නට ඇති කියලා. වීසා වර්ග කිහිපයක් මීට අමතරව තව වීසා වර්ග තියෙනවා. විසිට් වීසා. උදාහරණයක් විදිහට පුතේ විසිට් වීසා ප්‍රසිද්ධ ඇති ලංකාවේ ඇතැම් පුජ්‍යලයින් මේ විසිට් වීසා අරගෙන ජපානයට අරගෙන යනවා. ගියාට පස්සේ එයාව එයාපෝට් එකෙන් එළියට ගන්නත් පුළුවන් නොගන්නත් පුළුවන්. සමහර ගත්තොත් එයාගෙන නැවත එතනින් එහාට තියෙන අවිනිශ්චිත බවක්. ඊට පස්සේ රිෆියුජි ඇප්ලයි කරන්නට ඕනේ. සරණාගත වීසා ඇප්ලයි කරන්නට ඕනේ. සරණාගත වීසා ඇප්ලයි කිරීමේදී ඊට පස්සේ ඉමිග්‍රේෂන් එක තමයි තීරණය කරන්නේ මෙයාව ජපානයේ තියාගන්නවද තියාගන්නේ නැද්ද කියලා එයා තමයි තීරණය කරන්නේ. එතකොට වීසා එක අලුත් කර ඉන්නවා. කොයි වෙලාවක හරි ඉමිග්‍රේෂන් එක උත එයාට යන්න කියලා ලංකාවට එන්න වෙනවා. ඉතින් එවැනි අවිනිශ්චිත තත්ත්වයක් ඇති කරගන්න එපා. හොඳ වීසා වර්ග තියෙනවනේ නේද? ඒ කියන්නේ ඔබට තියෙනවා ස්ටුඩන්ට් වීසා තියෙනවා. ඊට පස්සේ ඉන්ජිනියරින් හියුමනිටීස් ඇන්ඩ් ඉන්ටර්නැෂනල් සර්විස් වීසා එක තියෙනවා. SSW වීසා එක තියෙනවා. බිස්නස් වීසා එක තියෙනවා. ඉතින් මේ වගේ වීසා එකක් තියාගෙන විසිට් වීසා වර්ගයකින් වගේ ගිහිල්ලා අවිනිශ්චිතතාවය ඇති කරගෙන ජීවත් වෙන්න හදන්න එපා. ජපාන කියන්නේ නීති පද රටක්. ඒ නිසා යම් ආකාරයක නීති අනුකූල නොවන දෙයක් කළොත් එහෙනම් ඔබට ලංකාවට එන්න වෙනවා. ඒකට අර ඔබගේ විශාල මුදල් ප්‍රමාණයක් වියදම් කරපු එකත් යම් ගැටලු සහගත වෙනවා. අනික FB එකේ ඔබ දකින්න ඇති ගිහිල්ලා මාසයයි දෙකයි රැකියාවක් නැහැ. ජීවත් වෙන්න විදියක් නැහැ. රෙන්ට් එක ගෙවා ගන්න විදියක් නැහැ. කවුරු හරි ෂෝකයි කරලා දෙන්න නේද? එහෙම කියලා දාලා තියෙනවා පෝස්ට් එක. ඉතින් එවැනි අවිනිශ්චිතතාවයක් ඇති කරගන්නේ ඇයි?
ලංකාවේ හොඳට ජීවත් වෙනවා වෙන්න පුළුවන් අවම වශයෙන් හරි අවශ්‍යතාව අපරගෙන ඉතින් වෙනත් රටක ගිහිල්ලා එවැනි අවිනිශ්චිතතාවයක් ඇති කරගන්න එපා. යනවා නම් භාෂාව ඉගෙනගෙන නීත්‍යානුකූල ක්‍රමයකින් ජපානට පියමන් කිරීම සුදුසු කියන දේ තමයි අපි කියන්නේ නේද? ඒකම සමහරකට තව වීසා වර්ගයක් ඕගොල්ලෝ අහලා ඇති මම ඒත් FB එකේ ගොඩක් දකින්න ලැබුණා ඉන්ටර් ට්‍රාන්ස්ෆර් වර්කින් වීසා. ඒ කියන්නේ මෙහි ව්‍යාපාර ආයතනයක් තියෙනවා. ජපානයේ ව්‍යාපාර ආයතනයක් තියෙනවා. මේ ව්‍යාපාර ආයතනයේට ඔහු සේවය කරන්නට යනවා. ඉතින් මේවැනි යම් ආකාරයක ව්‍යාකූල තත්ත්වයන් ඇති වෙන අවස්ථා අපි දැකලා තියෙනවා. සමහරවිට මේ ගිය ළමයින්ට එහි ඇත්තටම ව්‍යාපාර ආයතනයක් නැහැ. ඒ නිසා තමන්ගේ රැකියාව නැතුව ව්‍යාපාර ආයතනයක් නැතුව වීසා රිනිවල් කරන්නෙත් නැතුව යම් ගැටලු ඇති වෙන අවස්ථා දැකලා තියෙනවා. ඉතින් මේ කෙසේ වෙතත් ඔබ එක් සරල කාරණයක් මෙතෙන් දැනගන්නට ඕනේ මතක තියාගන්න ඕනේ තමයි ජපානයට යනවා නම් කලබල වෙන්න එපා. හැබැයි ප්‍රමාද වෙන්නත් එපා. කලබල වෙන්නත් එපා ප්‍රමාද වෙන්නත් එපා. කලබල වෙන්න එපා කියන්නේ කඩිමුඩියේ කාට හරි සල්ලි ටිකක් ඇඟේ ගහලා තමන්ගේ තියෙන මොකක් හරි විදයක් වාහනයක් ඉදමක් කඩමක් විකුණලා කලබල වෙලා කාට හරි සල්ලි ටික පවර්ලා දාලා යන්න ඕනේ කියලා භාෂාවක් නැතුව යන්න හදන්න එපා. ඒ නිසා ඒක තමයි ප්‍රමාද වෙන්න එපා කියන්නේ. නේද? කියන්නේ කලබල වෙන්න එපා කියන්නේ ප්‍රමාද වෙන්න එපා. ප්‍රමාද වෙන්න එපා කියන්නේ ඔබ හීනයක් තියෙනවා නම් ඒක දවසින් දවස කල්දදා ඉන්න එපා. භාෂාව ඉගෙන ගන්න. භාෂාව ඉගෙන ගන්න ඒක අතාරින්න එපා. සමහර දරුවෝ අපි දකිනවා භාෂාව ඉගෙන ගන්නවා ටිකක් ඉගෙන ගන්නකොට ඊට පස්සේ කියනවා කවුරු හරි කෙනෙක් කියනවා මෙහෙම යන්න පුළුවන් මෙහෙම යන්න පුළුවන් මෙහෙම යන්න පුළුවන් කියලා. අන්න භාෂාව ඉගෙන ගන්න එක පැත්තක දාලා ඒක පස්සේ දුවගෙන යනවා නේද? ඊට පස්සේ ජපානයට අඩිය තිබ්බට පස්සේ Tamanට වචනයක් කියව ගන්න බෑ, ට්‍රේන් එකේ යන්න බෑ, පුඩු සිටියේට කැම ටිකක් ගන්න බෑ, නිව්කන් එකට ගිහිල්ලා ඒවක් කියන්න තේරෙන්නේ නෑ නේද? ඒතර වීසා සම්බන්ධයෙන් තමන්ට ඉමිග්‍රේෂන් එකට හරි ඒ වගේ දෙයකට සම්බන්ධ වෙන්න තේරෙන්නේ නැහැ. ඊට ජපාන් ජාතිය කියන දේ තමන්ට තේරෙන්නේ නැහැ. එතකොට තමන්ම විසින් අපහසුතාවයට පත් වෙන එක තමයි වෙන්නේ. ඒ නිසා අංක 1 ඔබ ජපානයට යන හීනයක් තියෙනවා නම් අංක 1 භාෂාව ඉගෙන ගන්න ඒ වෙනුවෙන් ලංකාවේ ඉඳලා මාස 3ක් 4ක් වියදම් කළයි කියන එක හොඳ ආයෝජනයක්. සහ ඉන් ඉදිරියටත් ඔබ ලංකාවේ ඉඳලා යනකම් පුළුවන් තරම් මේ තමන්ගේ භාෂාව ඉගෙන ගන්න. හොඳයි. එහෙනම් අපි අද දවසේ පුතාලා මේ ආරම්භ කරන්නේ ඔන්ලයින් පාඨමාලාවක්. මේක JFT පාඨමාලාව තමයි අපි බේස් කරන්නේ. නමුත් NET JCT ලියන කෙනෙකුට උනත් මේ පාඨමාලාව හරහා අවශ්‍ය දැනුම ලබාගෙන තමන්ගේ ඉලක්කය කරා යන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් අද දවසේ පාඨමාලාව මෙහෙයවීම කරන්නේ අපේ පාඨමාලා ඔන්ලයින් සහ ෆිසිකල් කියන දේ ආකාරයෙන්ම තියෙනවා. ඔන්ලයින් පාඨමාලාව මේ පාඨමාලාව මෙහෙවන රාජපක්ෂ සෙන්සේ අපේ මේ 25 වෙනිදා මේ හොරණ ආයතනයේ පටන් ගන්නවා ෆිසිකල් එකක්. ඒකට ඔබට සම්බන්ධ වෙන්නට පුළුවන්. ඉතින් අපි ඔන්ලයින් පාඨමාලාව සම්බන්ධයෙන් මම මූලිකව විස්තර කරන්න කියලා ඉතා කෙටියෙන් අද දවසේ මම ආරාධනා කරන රාජපක්ෂ සෙන්සේට ඔබගේ පාඨමාලාව මෙහෙවන සෙන්සේ ඔබට විස්තර කරાવી සැකෙමින් කොහොමද මේ ඔන්ලයින් පාඨමාලාවේ වැඩ කටයුතු සිද්ධ වෙන්නේ කියලා. Good evening හැමෝටම. ඔයගලන්ට විස්තරයක් කිව්වා නේද? එක්සෑම් එක ගැන කිව්වා. ඊට පස්සේ ඔයගලන්ගේ ජපානයට යන බලාපොරොත්තු ඉෂ්ට කරගන්නේ කොහොමද කියන එක ගැන කතා කරා. මාව හඳුන්වලා දුන්නොත් මම ඔයගලන්ගේ SSW පාඨමාලාව එහෙම නැත්නම් ඔයගොල්ලෝ SSW මේ වීසා කැටගරි එකේ යටතේ ජපානයට යන්න බලාපොරොත්තු වෙන ශිෂ්‍යයෝ ඇති. එතකොට ඒගොල්ලන්ට අවශ්‍ය වෙන ඒකේ ජපන් භාෂා ප්‍රවීණතාවයට අවශ්‍ය වෙන ජපන් භාෂාව මෙහෙවන්න ඔයගොල්ලොත් එක්ක වැඩ කරන්න තමයි මම ඔයගොල්ලන් එක්ක එකතු වෙන්නේ. මුලින්ම අද දවසේ අපේ ක්ලාස් එකට ජොයින් වෙන්න බලාපොරොත්තු මේ අපේ සෙෂන් එකට එකතු වෙච්ච හැමෝටම සුබ පතනවා. අද ඔයගොල්ලෝ ඉන්න උනන්දුවෙන්ම ජපන් භාෂාව ඉගෙනගෙන ඔයගොල්ලන්ගේ හීනේ හැබෑ කරගන්න යන්න වාසනාව ලැබෙන්න කියලා. ගොඩක් විස්තර කතා කරා. ඒ අතරින් මට තියෙන්නේ ඔයගොල්ලොත් එක්ක අපි කොහොමද ඔන්ලයින් ක්ලාස් එක කරන්නේ ඒ ආශ්‍රිත භාෂා ගැටලු වලට ඔයගොල්ලන්ගේ පිළිතුරු ලබා දෙන එක. එතකොට පුතේ ඔයගොල්ලන්ට සර්ච් විස්තර කරපු විදිහට අපි භාෂාව ඉගෙන ගන්න එක තමයි මේකේ ප්‍රධානම සහ වටිනම දේ නේද? අපි ජපානයට යන්නේ. එතකොට සර්ච් කිව්වා අපිට භාෂාව නැතුව අපි ගියොත් ගොඩාක් අපිට කරදර කියන්නේ sannivedana ගැටලු තමයි ඇති වෙන්නේ නේද? ඒ වගේම JFT exam එක කියන්නේ SSW visa category එකේ යටතේ යනවා නම් ඕගොල්ලෝ අනිවාර්යෙන්ම ඒක අපි
ඒගොල්ලන්ට ප්‍රූව් කරන්න ඕනේ අපේ ස්කිල් එක. එතකොට ඒ සඳහා වැඩ කරනකොට අපි අපේ ක්ලාස් එකේ සාමාන්‍යයෙන් මාස 3-3.5 අතර කාලයක් අපි මේ වෙනුවෙන් යොදවනවා. එතකොට ඔයගලන්ට හිතෙන්නව නේද මාස 3-3.5 කියලා කියන කාලේ බොහොම පොඩි කාලයක් නේ. භාෂාවක් ඉගෙන ගන්න ගොඩාක් පොඩි කාලයක්. ඉතින් පුතේ ඔයගොල්ලෝ භාෂාව ඉගෙන ගන්න අපිත් එක්ක එකතු වෙනවා. ඒ එකතු වෙන ඒ මාස 3-3.5 ඇතුලේ අපි ඔයගලන්ට විභාගයට අවශ්‍ය සියලුම දැනුම දෙනවා. ඒ කියන්නේ ඔයගොල්ලෝ දැනටමත් හොයලා බලලා තියෙනවා නම් අපිට කතා කරන්න තියෙන්නේ JFT exam එකට බේස් වෙන ඉරොදොරි කියලා කියන පොත්. නේද? ඉරොදොරි ඔයගොල්ලෝ දැකලා ඇති. ඉරොදොරි බුක් එකේ බුක් සීරීස් 3ක් තියෙනවා නේද? පොත් 3ක් තියෙනවා මේ සීරීස් එක ඇතුලේ. එතකොට ඒ එක පොතක lessons 18 ගානේ පොත් 3ට 18 ඒවා 3ක් තියෙනවා. එතකොට මාස 3.5 කියන කාලය ඇතුළත අපිට ලොකු විෂය පතයක් ඉගෙන ගන්න සිද්ධ වෙනවා නේද? ඔයගොල්ලෝ කලින් JLPT exam එක ගැන අහලා තියෙනවා නම් හෝ ඒකට මුහුණ දීපු ශිෂ්‍යයෝ ඉන්නවා නම් ඕගොල්ලෝ දන්නවා ඇති. අපි JLPT exam එකේ levels තියෙනවා N5, N4, N3, N2 ඒ විදිහට තියෙනවා ඉස්සරහට නේද? එතකොට ඔයගලන්ට පැහැදිලි කරා JFT කියන exam එක කරන්න ඕනේ. එහෙම නැත්නම් JLPT කියන exam එකේ N4 කියන level එක ගන්න ඕනේ. N4 කියන්නේ පුතේ JLPT වල නම් basic course එකට පස්සේ තියෙන exam එකත් අපි pass වෙන්න ඕනේ නේ. JFT එක නම් JFT අපි මේ කරන exam එක pass වෙන්න ඕනේ. එතකොට මේ දෙකේ වෙනස වෙන්නේ JLPT එකේ levels දෙකක් අපි මේ JFT එකෙන් එක syllabus එකක් ඇතුලේ cover වෙන්න ඕනේ. එතකොට ඔයගලන්ට තේරෙනවා ඇති අපි මේ කරන්නේ levels දෙකක තියෙන knowledge එක ගන්න එක නේ. එතකොට ඒක අපිට සරල දෙයක් නෙවෙයි. ඔයගොල්ලන්ගේ මහන්සිය මත තමයි ඔයගොල්ලෝ මේ language එක ඉගෙන ගන්න කොච්චර දුරට උනන්දු වෙනවද කියන එක මත තමයි ඔයගලන්ට මේ භාෂා ප්‍රවීණතාවය ගන්න පුළුවන් වෙන්නේ නේද? මම ටීචර් විදියට ඔයගොල්ලන්ට lessons ටික ඔක්කොම සම්පූර්ණ විදියටම ඔයගලන්ට exam එකට ඕනේ වෙන මේ JLPT ඉරදොරි book series එකේ තියෙන lessons ටික ඔක්කොම කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපි සර් කිව්වා අපේ class එකේ අපි model papers කතා කරනවා. අපි exam මේ lessons පටන් අරගෙන පොඩ්ඩ දවසක ඉඳලම ඔයගලන්ට papers කතා කරන්න පටන් ගන්නවා. හේතුව අපි සිලබස් එක කොච්චර ඉගෙන ගත්තත් බෑ ඔයගලන්ට පේපර් එකකට ආන්සර්ස් ලියන හැටි දැනගන්න ඕනේ නේද? ඒ නිසා අපි ඒක අපේ විෂය නිර්දේශය ඇතුලේ අපි ACME Language Academy එකේ අපි හදලා තියෙන ඉරොදොරි බුක් එක වගේම මොඩල් පේපර්ස් වලටත් අපි ලොකු කාලයක් වෙන් කරලා ඔයගලන්ව එක්සෑම් එකට රෙඩි කරන අරමුණෙන් තමයි අපේ සිලබස් එක හදාගෙන අපි තියෙන්නේ. එතකොට ඒ ඇතුලේ ඔයගලන්ට තියෙන සියලුම ගැටලු निराකරණය කරලා දෙන්න මම ඔයගලොත් එක්ක එකතු වෙනවා. ඊට අමතරව මේ ඉරදොරි බුක් එක අපි ලබන සතියේ ක්ලාස් එක පටන් ගන්න දවසේ ඉඳලම කතා කරනවා. ඒකට ඉගෙන ගන්නත් අපිට අවශ්‍ය වෙන ඇල්ෆබෙට් එකේ ඉඳලම ඒ සියලුම දේවල් වලට අදාළ ඔයගලන්ට ඩොකියුමන්ට්ස් ටික මම මේ ඔයගලන් එකතු වෙන WhatsApp group එක හරහා ඔයගලන්ට අවශ්‍ය සියලුම දේවල් ලබා දෙනවා. එතකොට ඔයගොල්ලෝ අපිත් එක්ක එකතු වෙලා මේ වැඩේ සාර්ථක කරගන්න නම් අපි ආයතනයක් විදියට 100%ක් වැඩ කරන්න ලෑස්ති. ඔයගලන්ගේ සාර්ථකත්වයේ වෙනුවෙන් ඔයගොල්ලෝ 100%ක් වැඩ කරන්න ඕනේ. එහෙම කිව්වේ දැන් අපිට තියෙන ප්‍රමාණය ගොඩක් වැඩි. ඉගෙන ගන්න තියෙන ප්‍රමාණය ගොඩක් වැඩි නිර්දේශයක් තියෙන්නේ. ඒ නිසා දරුවනේ දැන් ඔයගොල්ලන් ඇති රැකියාවල් වලට යන අය ඇති. එහෙම නැත්නම් වෙන මොනවා හරි ඉගෙන ගන්න ගමන් ඉගෙන ගන්න අය ඇති. මේ කොහොම වුණත් අපි ක්ලාස් එක තියෙන දවසට අනිවාර්යයෙන්ම ක්ලාස් එකට ජොයින් වෙන්න ඕනේ. අපි රෙකෝඩින් එකක් ලබා දුන්නත් ඒක පස්සේ බලනවා කියලා අපි දැන් මේ අත්දැකීමෙන් ක්ලාස් එක කරන අතරතුරේ අපිට හම්බ වෙච්ච අත්දැකීම් වලින් ඔයගලන්ට විස්තර කරොත් රෙකෝඩින් එකක් බලලා ඉගෙන ගන්න පුළුවන් නම් අපිට තනියමත් ඉගෙන ගන්න පුළුවන් වෙන්න ඕනේ නේද? එහෙම නැහැ. සජීවීව පන්තියට සම්බන්ධ වෙනවා නම් ඔන්ලයින් තියෙන ක්ලාස් එක තියෙන වෙලාවට ඕගොල්ලෝ සම්බන්ධ වුණොත් ඕගොල්ලන්ට තියෙන ගැටලු මම එක කතා කරගෙන ඒවා निराකරණය කරගෙන වැඩ කරන්න පුළුවන්. ඒ වගේම
මේ සතියේට තියෙන ටික පුතේ ඔයගොල්ලෝ ඉගෙන ගත්තොත් තමයි ඊළඟ සතියේ ටික ක්ලාස් එකේදී කතා කරන ටික තේරෙන්නේ අපිට නේද? ඒ නිසා ඔයගොල්ලෝ මේක අභියෝගයක් බාර ගන්න අරන් තියෙනවා විභාගේ පාස් වෙන්න. තා කෙටි කාලෙකින් විභාගය කරලා ජපානයට යන්න. ඒ උනන්දුව අභියෝග බාර ගැනීම මං හිතන්නේ මේ මාස 3මාර පුරාවටම ඕගොල්ලොත් එක්ක තියෙන්න ඕනේ. පටන් ගත්ත තැනදීම ගොඩාක් මහන්සි වුණාට අවසානයට යනකොට ඒ උනන්දුව ටික ටික අඩු වෙනවා නම් අපිට සාර්ථක වෙන්න බැරි වෙයි. ඒ නිසා පාඨමාලාව ඉගෙන ගන්න අපිත් එක්ක සම්බන්ධ වෙන දරුවෝ මං හිතනවා මේ අභියෝගයට මුහුණ දෙන්න, අභියෝගය ජයග්‍රහණය කරන්න අපේ ආයතනයත් එක්ක එකතු වෙලා අපි හදලා තියෙන විෂය නිර්දේශය ඇතුලේ අපිට අවශ්‍ය උනන්දුව සහ ඒ කැපවීමෙන් ඒ දවස් මාස 3මාරම අපිත් එක්ක එකතු වෙලා මේ අභියෝගයට සාර්ථකව මුහුණ දෙන්න හැමදාමත් පන්තියේ ඒ තියෙන ලැන්ග්වේජ් එකට අදාළ වැඩ කොටස් ටික කරමින් අපේ පන්තියට සහභාගී වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව ඔයගලන්ට මොනවා හරි මේ ජපනීස් ලැන්ග්වේජ් එක ඉගෙන ගන්න එක ගැන ගැටලුවක් තියෙනවා නම් දැන් අහන්න පුළුවන්. ආපහු සාරාංශයක් විදියට කිව්වොත් අපි JFT exam එකට අවශ්‍ය වෙන ඉරදොරි books 3ම ඔයගොල්ලොත් එක්ක කතා කරනවා. ඒකේ අත්‍යවශ්‍ය කොටස් සියල්ලම ආවරණය කරනවා. ඊට අමතරව මේ ලැන්ග්වේජ් එක කරන්න කියන්නේ එක්සෑම් එක කරද්දී අපිට අවශ්‍ය වෙන ව්‍යාකරණ කොටස් අපි සරලව හොඳ විදියට ඔයගොල්ලන්ට තනියම වුණත් ආපහු වාක්‍ය ගොඩනගාගෙන භාෂාව sannivedanaya කරන්න පුළුවන් මට්ටමට ව්‍යාකරණ කොටස් ආවරණය කරනවා. ඒ වගේම ඔයගොල්ලන්ගේ මේ ඔයාලා ඉඳගන්න බලාපොරොත්තු වෙන JFT exam එකට අවශ්‍ය model papers ඔක්කොම cover කරලා අපි ඔයගොල්ලන්ට සම්පූර්ණ භාෂා දැනුම දෙන්න බලාපොරොත්තු වෙනවා. ගැටලුවක් තියෙනවා නම් මොන හරි දැනගන්න දෙයක් තියෙනවා නම් මේ භාෂාව ඉගෙනීම සම්බන්ධයෙන් අහන්න පුළුවන්. හොඳයි බොහොම ස්තුතියි සෙන්සේ. JFT පාඨමාලාව මෙහෙයුම් කරන අපේ රාජපක්ෂ තමයි ඔයාලට මූලික වශයෙන් විස්තර කළේ කොහොමද මේ දේවල් වෙන්නේ කියලා. හොඳයි එහෙනම් දැන් මේ ඕගොල්ලන්ගේ අවස්ථාව පුතාලා ඔයාලට තියෙන ඕනම ගැටලුවක් ඉදිරිපත් කරන්නට පුළුවන්. ඒ හරහා ඔයාලා දැනුම ලබා ගන්න මේ පාඨමාලාවට සම්බන්ධ වීම ගැන හෝ වෙන ඕනම දෙයක්. පළවෙනි එක තමයි සර් JFT exam එක කී පාරක් ලියන්නට පුළුවන්ද? උදේ සාමාන්‍යයෙන් අපි මෙන්න මේ කාරණයක් වැදගත් හොඳ ප්‍රශ්නයක් අහලා තියෙනවා. JFT exam එක ජපානයෙන් පවත්වන exam එකක්. මේ exam එකට අපි online තමයි register වෙන්නට ඕනේ. ඒක ඔයාලගේ phone එකෙන්, ඔයාලගේ computer එකෙන් ඔයාලට මේකට ලියාපදිංචි වෙන්න පුළුවන්. එතකොට මේ exam එකේ ගාස්තු සාමාන්‍ය රුපියල් 12000ක් විතර වෙනවා. එතකොට අපි කී පාරක්ද ලියන්නේ කියන එක අපි තීරණය කරන්නට ඕනේ. ඒකට උත්තරේ එකපාරෙන් ලියන්න ඕනේ කියන එක නේද? හැබැයි මේක ඔයාලට ඕන තරම් ඔයාලට ලියන්නට පුළුවන්. මොකද හැම මාසෙම මේ එක්සෑම් එක තියෙනවා. මාස එකමාරකට පාරක් ඔයාලට රීඇප්ලයි කරන්නට පුළුවන්. ෆේල් වුණාට ගැටලුවක් නැහැ. නැවත ලියන්නට පුළුවන්. ඉතින් අපි එහෙම කරන්නේ නැතුව ඒකයි අපි මේ පාඨමාලාව සංවිධිත පාඨමාලාවක් විදිහට කරන්නට තීරණය කළේ. මොකද මේක අසීරු කටයුත්තක් සෙන්ස් කිව්වා වගේ මාස 3මාරකින්. ඒ කියන්නේ සතියකට පැය 6යි. ඒ කියන්නේ අපිට දවස් 3ක් කරනවානේ සතියට. එතකොට දවස් පැය දෙක ගානේ දවස් 3ක්. ඒක සතියට පැය 6ක්. එතකොට පැය 6යි. එතකොට ඒ වගේ මාස 3මාරකදී කරනවා කියන එක සරල කටයුත්තක් නෙමෙයි. නමුත් අපි ඔයාලට අඩුපාඩුවක් කරන්නට බෑ. ඊළඟ කත ගණන් කාංජි ගන්නන්නට ඕනේ නේද? ඊට පස්සේ ග්‍රැමර් පොයින්ට්ස් ගන්නනවා, ලිස්නින් ගන්නන්නට ඕනේ. ඉතින් මේ ඔක්කොම නොකර ඉන්න බෑ අපිට. සහ ඒක පේපර් ඩිස්කෂන් එකක් යනවා කියන එක සෙල්ලම් වැඩක් නෙමෙයි. සාමාන්‍ය පේපර්ස් 20ක් අපි ටාගට් කරලා තියෙනවා. ඔයාලා මේක ඉගෙන ගන්න පටන් අරන් මාසෙකින් අපි පේපර්ස් පටන් ගන්න හැම සතියකම පේපර් එකක් ලැබෙනවා. ඔන්ලයින් මාර්ගයෙන් ඒක ලියන්න තියෙන්නේ. ඒතකොට JFT exam එකට equal තමයි අපි මේ පේපර්ස් හදලා තියෙන්නේ. ඒ නිසා එකපාරින්ම අපි මේක ලියලා ඉවර කරමු. නේද? අපි ආයතනයක් විදිහට ඔයාලට සිලබස් එක ඉවර කරලා දෙන්නම්, පේපර්ස් තියලා දෙන්නම්, මොඩල් පේපර්ස්. ඒ නිසා ඇප්ලයි කරලා එකපාරෙන් ලියලා අපි මාස 3මාරක් 4ක් යද්දී අපි මේ පළවෙනි ස්ටෙප් එක ඉවර කරගනිමු.
සර් පොජ්ජන්නේ කොහොමද? මෙහෙමයි පුතා PDF අපි මේ පාඨමාලාවේ ගාස්තුව ඔයගොල්ලෝ දන්න රුපියල් 9000යි. රුපියල් 9000කට පාඨමාලාවක් කරන එක ලේසි කටයුත්තක් නෙමෙයි. ඇත්තම කතාව මොකද අපි යම් යම් පිරිවැය ආයතනික පවත්වා ගැනීම සහ එතකොට වෙනත් පිරිවැය දරන්නට සිද්ධ වෙනවා. ඒ නිසා 9000ක් වගේ දෙයකින් අපිට මේ පාඨමාලාව කරන්න බෑ. ඔයගොල්ලෝ දන්නවා මේක සාමාන්‍ය රුපියල් 50000 කරන අය ඉන්නවා, ලක්ෂය කරන අය ඉන්නවා, 2 කරගෙනම කන්ටෙන්ට් එක ගත්තාට පස්සේ මේ කන්ටෙන්ට් එක එකයි. ඉතින් අපි දන්නවා මේ රටේ දරුවෝ නේද? තමන්ගේ ජීවිතේ කොහොම හරි ගොඩ යන්න උත්සාහ කරන්න. ඉතින් ඒක නිසා අපි ආයතනයක් විදිහට අපි යම් ආකාරයක අපි විශ්වාස කරනවා ඔයාලටත් යම් සහයෝගයක් දෙන්න ඕනේ කියලා. ඉතින් පාඨමාලා ගාස්තුව එම විදිහට 9000ක තියෙනවා. ඉතින් පොත් කොහොමද? අපි PDF දෙනවා ඔයාලට. ඔයාලට තියෙන PDF එක ගන්න පුළුවන් print out කරගන්න පුළුවන්. නැත්නම් ඔයාගේ ලැප් එකක් තියෙනවා නම් කම්පියුටර් එකක් තියෙනවා නම් ඔයාලට පුළුවන්කම තියෙනවා. ඒකෙන් ඔයාලට රිපෙයාර් කරන්න පුළුවන්කම තියෙනවා නේද? ඒක print ගන්න ඕනේ කියලා දෙයක් එහෙම නැහැ. ඊළඟට පොඩ්ඩක් යපා හරි ලකුණු කීයෙන්ද බලන්නේ මේ 20කට යන ලකුණු 250 ලකුණු 200 ඒවා ගන්න ඕනේ 250 200ක් ඔන්ලයින් මාර්ගෙන් ඔයාලට ලියන්න තියෙන්නේ මාක් කරන්න තියෙන්නේ නේද දෙක 250 200ක් ගත කරනවා විභාගයේ සමත් වෙනවා සර් එක්සෑම් එකට රෙජිස්ටර් වෙන්නේ මොනවද ඕනේ නෑ එක්සෑම් එක රෙජිස්ටර් වෙන්නට ඔයාට පුළුවන් පාස්පෝර්ට් එක තියෙනවා නම් පුළුවන් එහෙම නැත්නම් අලුත් ID එක පුළුවන් රෙජිස්ටර් වෙන්න මේ දෙකෙන් ඕනම එකකින් රෙජිස්ටර් වෙන්නට පුළුවන්කම තියෙනවා දැන්ම රෙජිස්ටර් වෙන්න අවශ්‍ය නැහැ මාස 3ක් විතර ගියාට පස්සේ අපි කියනවා ඔයාට කොහොමද ඔන්ලයින් රෙජිස්ටර් වෙන්නේ කියලා කියනවා. සර් ඔෆිස් එකට ආවොත් පේමන්ට් එක කරලා ඒ පොත් තුන ගන්න බැයිද? මෙහෙමයි ඒක ක්‍රම දෙකක් තියෙනවාට කැමති නම් එහෙම ඇවිල්ලා ගන්න පුළුවන්. මොකද අපි print කරනවානේ අපේ ෆිසිකල් ක්ලාස් එකට. ඒ නිසා ඔයා පොඩ්ඩක් ආයතන දැනුවත් කරලා එන්න අපිට එහෙම print කරලා දෙන්න පුළුවන්. නැත්නම් ඔයාලගේ ප්‍රදේශයේ තියෙනවා සාමාන්‍ය print එක රුපියල් 6යි නේද? රුපියල් 10ට ඒ වගේ ගන්න රුපියල් 6ට print කරන තැන තියෙනවා දෙපැත්ත. අන්න ඒ වගේ දැනට තියලා PDF දෙක දීලා print කරගන්න. එතකොට අපිට ගමන් ගාස්තුවත් නැතුව ඔබට පොත් දෙක එතනින්ම හදා ගන්න පුළුවන් දෙපැත්තට දාලා මේ ඕනනම් ඔයාලට ඕන විදිහට හරි ගස්ස ගන්න පුළුවන් නේද? සාමාන්‍ය රුපියල් 6ක් වගේ තමයි යන්නේ ඔයාලගේ ප්‍රදේශවලම තියෙනවා. ඒතකොට ඒ වගේ තැනකට දෙන්න නැත්නම් රුපියල් 10 12 14 20 වගේ ගන්න තැන් වලට දෙන්න එපා නේද? රයිට්. එහෙම නැත්නම් ඔයාලට ආයතනයට වෙලා ගන්න පුළුවන්. ඒ පොත් ටික එහෙම ගැටලුවක් නැහැ. පොත් තුන. අපිට මේ JFT exam එක කරලා engineer specialty working visa apply කරන්න පුළුවන්ද? ඒකත් හොඳ ප්‍රශ්නයක්. හැම ප්‍රශ්නයක්ම යන්නේ මේ ඔයාලගේ මේ පාඨමාලාව සාර්ථක කරගන්න කොහොමද කියන දේ ගැන. පුළුවන්. එහෙම ගැටලුවක් නැහැ. මෙතනදී අපි බලන්නේ language level එක කියන එක තමයි වැදගත් වෙන්නේ. ඔයාගේ level එක ඉහළ මට්ටමක හැමතිස්සෙම තියෙන්නට ඕනේ. JFT කරනකොට මේකේ විශේෂයෙන් තියෙනවා මේ JFT course එක ඇතුලේ ඔයාගේ කතා කිරීමේ හැකියාව වැඩි කරන ඒවත් අහුම්කම් දීමේ හැකියාව වැඩි කරන අභ්‍යාස සහ විෂය කොටස් මේකේ තියෙනවා. නේද? ඒ නිසා මේක ඔයා මේ කරනකොට ඔයාගේ මෙන්න මේ හැකියාවල් ඔයා නිහඬ ඔය පැත්තේ ඉන්නව නෙමෙයි සෙන්ස් කතා කරනවලත් එක්ක කැම් ඔන් කරන්නට ඕනේ ලයිව් වෙන්න ඕනේ කියලා තියෙනවා රෙකෝඩින් දෙනවා පුතා නමුත් රෙකෝඩින් ගැන විශ්වාසය තියනට වඩා අපි කැමති ඔයා ලයිව් හැමදාම ටීචර්ත් එක්ක සම්බන්ධ වෙලා මේ වගේ කතා බහ කර කර ඉගෙන ගන්න. ඒක තමයි හොඳම වැඩේ. නැතුව ඔයා හුදකලා වෙලා ඔයාට හිතෙන්න පුළුවන් අද දවසේ බෑ කියලා ඊට තව එකක් ගොඩ නැගගෙන ඊට තව එකක් ගොඩ ගහනවා නේද? එහෙම මේක කරන්න ටිකක් අපහසුයි. කැපවීමක් කරන්න නම් පැය දෙකක් රස්සාවට ගිහිල්ලා ඇවිල්ලා 8ට දාලා තියෙන්නේ අපි 8 10 කියන්නේ පොඩ්ඩක් බැලන්ස් වෙන ටයිම් එකක් දාලා තියෙන්නේ නේද? නැත්නම් අපි කලින් දානවා නැත්නම් පරක් විතර දානවා නිින්ද යනවා. එතකොට කලින් දැම්මම ඔයාලට මෙයා වෙන්න බෑ. නිසා 8 10 තමයි දාලා තියෙන්නේ. කැපකිරීමක් කළා කොහොම හරි මේ ඔන්ලයින් ක්ලාස් එකට එන්න. ඇප්ලයි කරන්න පුළුවන්. ගැටලුවක් නැහැ පිළිතුර. සර් මම වෙන ආයතනයකින් කලින් විස්තර අහුවාම එයාලා වීසා අවුරුදු 5ක් වුණා. ඒ කියන්නේ සර් අපේ ඇක්මි ඇකඩමි එකකින් ගියාමත් අවුරුදු 5ක් ඉන්න පුළුවන්. SSW වීසා එකේ කාලය අවුරුදු 5යි. ඒ කතාව හරි. කිසිම වැරද්දක් නැහැ. ඉංජිනේරින් වීසා එකේ කාලය ගැන සීමාවක් නැහැ. රිනියුවල් වෙවි ඉදිරියට යනවා. ඉංජිනේරින් හියුමැනිටිස් ඇන්ඩ් ඉන්ටර්නැෂනල් සර්විස් කියන වීසා එක SSW වීසා එකේ එක්ස්ටෙන්ඩ් කරගන්න පුළුවන්. ඒ තමයි අවුරුදු 5ක් වලට අවුරුදු 3කින් වාට පුළුවන් විභාගයක් තියෙනවා ලියන්න. ඒ විභාග ලිව්වට පස්සේ ඔයාට පුළුවන් තව අවුරුදු 5ක් දක්වා මේක දීර්ඝ කරගන්න. ඒතර අවුරුදු SSW 1 එක තමයි අවුරුදු 5. SSW 2 එක තව අවුරුදු 5යි. අවුරුදු 10යි. දැන් ජපානයේ නීති රීති වෙනස් කරමින් යනවා ළමයි. ඒ කියන්නේ ඒගොල්ලෝ ට්‍රේනින් වීසා නවත්තන්න ඒගොල්ලෝ ප්ලෑන් එක තියෙනවා. මොකද SSW වීසා හරහා එන ශ්‍රමිකයන් ඒගොල්ලන්ට වටිනවා. භාෂාව පුළුවන් යම් ස්කිල් එකක් තියෙන අය. ඒ ඇවිල්ලා ඒගොල්ලෝ අවුරුදු 5ක් ඉන්නවා. තව අවුරුදු ගාණක් ඉන්නකොට ඒ ශ්‍රමිකයන් ඒ රටට වටිනවා. මොකද ශ්‍රමිකයෙක් හැදෙනවා හොඳට භාෂාව පුළුවන් හොඳට වැඩ කරන්න පුළුවන් කෙනෙක්. එයාලා ඉතින් එහෙන් එවන්නේ නැහැ නේද? ඒ නිසා එයාලා මේක වර්කින් වීසා සහ සම්බන්ධව සමාන යම් මට්ටමක් ලබා දෙන්නට ඒගොල්ලෝ යම් ප්ලෑන් එකක් තියෙනවා කියලා කිසියම් ආකාරයකින් අපිට කියන්නට පුළුවන්. ඒ නිසා මේ කාලය ගැන දැම්ම හිතන්නට එපා. ඔයාලට අනිවාර්යයෙන්ම
පහකින් එන්න ඕනේ නැහැ. හැබැයි ඔයා එක්සෑම් එකක් තියෙනවා කරන්න. ඒකෙන් තමයි 2 එකට ගමන් කරන්න පුළුවන් දැනට තියෙන ක්‍රමවේදය අනුව. right? right. ඊළඟට සර් ඔන්ලයින් එකටයි දෙකටම එන්න පුළුවන්ද? පුතේ ඔන්ලයින් එකේ ගාස්තු විදිහට තියෙන රුපියල් 9000යි. ඒතකොට ඔන්ලයින් එකට වඩා එන්න පුළුවන්. ෆිසිකල් එකට එනවා නම් සෙන්ටර් එකට එන්න ඕනේ. ඒතකොට සෙන්ටර් එකට එනවා නම් ෆිසිකල් පාඨමාලා ගාස්තු වෙනසක් තියෙනවා. ඒ තමයි 10 වාරික 3ක් රුපියල් 30000ක් තමයි ෆිසිකල් එකේ දෙන්නේ. ඒකෙදී අර ඔයාලට ඕනේ කරන දේවල් ඔක්කොම දෙනවා. ඒ කියන්නේ ඔයාලට ලොකු පොත් තුනක් එනවනේ. ඒ පොත් තුන සහ තවත් තියෙනවා මැටීරියල්ස් ඒ ඔක්කොම ඔයාලට හම්බ වෙනවා පාඨමාලාවට අදාළව. ඉතින් අපිට ඔන්ලයින් එකේදී ඒක දෙන්න පුළුවන් කමක් නැහැ. ෆිසිකල් එකේදී ඔබට දෙන්න පුළුවන්කම තියෙනවා. සර් JFT කරාම එක්සෑම් එකට ලියලා පාස් වුණාට පස්සේ කෙයාගිව කෝස් එක කරන්නේ කොයි කාලෙද? ඔව්. සාමාන්‍ය පුතේ මෙහෙමයි. දැන් ඔයා ලැන්ග්වේජ් එක කරාට පස්සේ කෙයාගිව කෝස් එක කරන්න වෙන්නේ ජපන් භාෂාවෙන්. ඒක භාෂා දෙකෙන්ම කරන්න පුළුවන්. ඉංග්‍රීසි වලින් කරන්න පුළුවන්, ජපනීස් වලින් කරන්නත් පුළුවන්. නමුත් අපි කියන්නේ ඒක ජපන් වලින් කරන්න කියලා. හේතුව ඔබ ජපානට යන්නේ ඒ සම්බන්ධ වචන ඔබට හුරු වෙනවා සහ ඊළඟට ඉන්ටර්විව් එක තියෙනවා. ඒතකොට මේ ඔක්කොම අපේ ජපන් භාෂාව මතනේ තේරෙනවා පොතින. ඒ නිසා ඔබ ජපන් වලින් කෙයාගිව කෝස් එක කරන එක හොඳයි. අර ඉවරනට පස්සේ අපි ආයතනයේ දින දෙනවා. මෙන්න මේ කාලේ ඔය කෝස් එක තියෙනවා කියලා ඒ කාලේට ඇවිල්ලා ඔන්ලයින් මාර්කින් කරන්නට පුළුවන්. ෆුඩ් සර්විස් එකත් එහෙමම තමයි. පේපර් එකේ ප්‍රශ්න කීයක් තියෙනවද? ඔයාලා සංයුතිය ගැන අපි ඉදිරියේදී දැනුවත් කරනවා. සමහරවිට ඔයාලට දැන් කිව්වට එකපාරටම අදහසක් ගන්න අපහසුයි නේද? ඒක නිසා සම්පූර්ණ සංයුතිය සහිතව තමයි මේ පේපර්ස් 20ම ඔයාලට හදලා තියෙන්නේ. ඔයාලට ඒක ගැන සම්පූර්ණ අවබෝධය මේ පාඨමාලාව පටන් ගන්නකොටම ලබා දෙනවා. බය වෙන්න එපා. sorry. ඊළඟට සල්ලි කීයක් තියෙනවද? කීයක් යනවද මේ වීසා එකෙන් ජපානට යන්න? සල්ලි කීයක් යනවද? සල්ලි යාවි කීයක්ද කියලා අපි කියන්නේ. ඔව්. සාමාන්‍යයෙන් අපි විවෘතව කතා කළොත් මේකට සාමාන්‍ය ලක්ෂ 15ක් සහ 18ක් අතර විදමක් යයි මට හිතෙන විදිහට. මොකද වීසා ප්‍රොසෙස් එකට ලංකාව තුළ සාමාන්‍ය ලක්ෂ 13මාරක් විතර ගන්නවා. එයා ටිකට් එක ලක්ෂ 1මාරක් දෙකක් අතර මුදලක් යනවා. අතර අරන් යන්න වෙනවා සාමාන්‍ය ලක්ෂ 1මාරක් දෙකක් විතර. ඊළඟට ඔයාගේ ඇකොමඩේෂන් සම්බන්ධව ආයතනය නොදුන්නොත් ඔබට ඇකොමඩේෂන් වෙන් කර ගන්න වෙනවා ලංකාවේ ඉඳලා යන මාසෙට අදාළව. මේ විදිහට ගත්තාම අපිට යම් ආකාරයක ලක්ෂ 18ක විතර මුදලක් සම්පූර්ණයෙන් මේ ක්‍රියාවලිය සඳහා යයි. හැබැයි ඔබගේ රැකියාවෙන් ලැබෙන වැටුප සාමාන්‍ය ලක්ෂ 4 ඉක්මන වැටුපකින් ආරම්භ කරන්නට පුළුවන්. ඊට පස්සේ ඔබට ටිකෙන් ටික වාගේ වැටුප වැඩි වෙනවා නේද? ඒ නිසා ඔයාට යම් ණයක් වෙලා යම් අතගුමාරුවක් කරගෙන මේ ගමන ගියත් ඔයාට ඒක පියවලා අවුරුද්දක් යන කලින් ඔයාගේ සාමාන්‍ය ජීවිතේට එන්න පුළුවන්කම තියෙනවා. එක්සෑම් එකේ ඔන්ලයින් කරන්න බැරිද සර්? පුළුවන්. එක්සෑම් එක ඔන්ලයින් කරන්න තමයි පුතා තියෙන්නේ. එක්සෑම් එක ඔන්ලයින් කරනකොට කොළඹට යන්න ඕනේ. සෙන්ටර් එකට ගිහිල්ලා ඕනේ කරන්න. මොකද එතන තමයි ඔයා ඒ කියන්නේ අපි ඒක ගෙදර ඉඳන් කරන්න දුන්නොත් අපි මොනවා කරන්නද කියලා අපි දන්නවනේ නේද? එහෙම කරන්න දෙන්නේ නැහැ. සෙන්ටර් එකට ගිහිල්ලා කරන්න ඕනේ. ආයතනයේ තියෙන එක්සෑම්ස් ගෙදර ඉඳලා කරන්න පුළුවන්. සර් SSW 2 ලියන්න පුළුවන් අවුරුදු කීයෙන් 3ෙන් පුළුවන්. ඒක ලිව්වම අපිට ඩිපෙන්ඩ් අම්මා තාත්තා ගන්න බෑ. අම්මා තාත්තා ගන්න ඕනේ විසිට්. ඉන්ජිනියරිං වීසා එකේ අම්මා තාත්තා ගන්න බෑ පුතා ඩිපෙන්ඩ් විසිට් ගන්න ඕනේ. ඒ කියන්නේ යාලට ඇවිල්ලා ජපානට ඇවිල්ලා ඕගොල්ලෝ කතා බහ කරලා ටික දවසක් ජපාන ඉඳලා යන්න පුළුවන්. හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් ගන්න පුළුවන්. SSW 2 වලදී පුතා අවුරුදු 5න් පස්සේ ඔයාලට ඩිපෙන්ඩ් ගන්න පුළුවන්. right ඩිපෙන්ඩ් කියන්නේ හස්බන්ඩ් නම් වයිෆ් වයිෆ් නම් හස්බන්ඩ් ගන්න පුළුවන්. ඒක ලියලා අවුරුදු 5ක් ඉන්න ඕනේ. ඔක්කොම අවුරුදු 5න් පස්සේ තමයි දැනට තියෙන ක්‍රමවේදය මම කියන්නේ. හැබැයි මේක වෙනස් වෙන්න පුළුවන්. මම කියන්නේ ඊට වඩා සාධාරණ යම් ආකාරයක වාසියක් අත් වෙයි කියලා මට විශ්වාසයක් තියෙනවා. යම් ආකාරයක තියෙන කරුණු සහ දත්ත අනුව. සර් CBT exam එකේ reading and listening part එකක් තියෙනවද? CBT කියන්නේ JFT කියන අදහස දන්නේ නැහැ. ඔව්. ඒක තියෙනවා. ඒක තියෙන්නේ පේපර් එකේම තමයි. දැන් අපි දැනනකොට listening අපි අහගෙන ඉන්නවනේ. අහගෙන ඉන්නකොට අපිට තියෙන්නේ ඒක recording play කරන්න තියෙනවා. play කරාට පස්සේ අපි අහගෙන ඉන්නවා. අහගෙන ඉඳලා උත්තරේ මාක් කරනවා. එහෙම එකක් තියෙනවා නේද? සර් JFT ඉගෙනගෙන දිගටම ජපානයේ ඉන්න පුළුවන්ද? අනෙක් වීසා එකට මාරු වෙද්දී එන්ට්‍රි ඕන වෙනවද? නෑ මෙහෙමයි. ඔබගේ ඉගෙන ගැනීම කොයි වෙලාවක නවත්තන්න එපා. ජපානයේ දිගටම ඉන්න පුළුවන්. එතකොට ඔයාට දැන් SSW2 exam එක මාරු කරගන්නවට entry knowledge එකක්වත් ඕන වෙනවනේ දැන්. JFT කියන්නේ N4 knowledge එකට equal නේ. ඒක JFT කියන්නේ N4 එකට සමානයි නේ. N3 කියන්නේ ඊළඟ level එක. ඉතින් ජපානයේ ගියනස ඉගෙන ගන්න නවත්තන්න එපා. ඔය exam ලියන්න නේ. ඒ හින්දා JLPT ලියන්න පුළුවන්. එහෙම ලියලා ඔයා qualification හැමතිස්සෙම වැඩි කරගන්න. එතකොට ඔයාට විකල්පයක් අනිවාර්යයෙන්ම තියෙනවා. එක්සෑම් එක පාස් වුණාම ඒකේ කොච්චර කාලයක් වළංගු වෙනවද? මෙහෙම නිශ්චිතව එක්ස්පයර් ඩේට් එකක් කියලා නම් අදහසක් නැහැ. නමුත් මේකේ අවලංගුතාවය තීරණය වෙන්නේ මෙහෙමයි. දැන් හිතන්නකෝ අපි අගේ කෝස් එක ඉවර කළේ ගිය සතියේ. නමුත් අපිට වචනයක්වත් කතා කරගන්න බෑ.
අපිට ඉන්ටර්විව් එකේ අහන ප්‍රශ්නෙට උත්තර දෙන්න බෑ. ඉතින් වළංගු නැහැ නේද? අපිට එක්සෑම් එක පාස් කරනකොට වීසා එකක් නෙමෙයි දෙයක් නැහැනේ. හැබැයි ඔය කෝස් එක ඉවර කරලා තියෙන මාස 6කට කලින්. හැබැයි හොඳට කතා කරන්නට පුළුවන්. එහෙනම් ඔයාගේ වළංගුතාවය හරි නේද? එහෙනම් මේක එක්ස්පයර් ඩේට් එකක් කියලා දෙයක් නැහැ. නමුත් සාමාන්‍යයෙන් මේක කරලා අවුරුදු 3-4ක් එහෙම ඉන්න අවශ්‍ය නැහැ පුතා. කෝස් එක කළා. ඊට පස්සේ ස්කිල් කෝස් එක කළා. ඊට පස්සේ ඔයාගේ ඉන්ටර්විව් එකට පේස් කළා. ඒතකොට ඊට පස්සේ වීසා ආයතම් කළා නේද? ඒතකොට ක්‍රියාවලිය ළඟ තියෙනවනේ. ඒක නිසා මේක ගොඩක් එහෙම අදින්න සහ එවැනි ප්ලෑන් එකක් හැමතිස්සෙම වළක්වගෙන තමයි මේ ගමන යන්නට ඕනේ. සර් වර්ණන්තය බලපානවාද? මෙහෙමයි පුතා දැන් අපි දන්නේ නැහැ එතන ඔයාගේ අදහස මට මොකද්ද කියලා. නමුත් සමහර දරුවෝ ඉන්නවා මේ යම් ආකාරයක පෙනීම ටිකක් අඩුයි නේද? නමුත් ඔයාට ඒක රැකියාව කරගෙන යන බාධාවක් නෙමෙයි නම් ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හැබැයි ඔයාට යම් ආකාරයක දිනදා ජීවිතේ හෝ වැඩ කරගන්න බැරි තරමට නම් ගැටලු සහගතයි. එහෙනම් ඔයාට ඇත්තටම ගිහලා වැඩ කරන්නත් බෑනේ. ඒතකොට යම් ගැටලු ඇති වෙන්න පුළුවන්. ආයතනය කැමති නැහැ නේද? හැබැයි ඔයාට දිනදා ජීවිතේ සාමාන්‍ය විදිහට කන්නඩි දෙයක් පාවිච්චි කරලා වැඩ කරගෙන යන්න පුළුවන් නම් එහෙම ගැටලුවක් නැහැ නේද? සමහර අය තියෙනවා අර මම අහලා තියෙනවා අර වර්ණ වල සංකීර්ණ මට්ටමක් තියෙනවනේ නේද? එවැනි එහෙම චෙක් කිරීමක් වෙන්නේ නැහැ. නමුත් ඔබගේ මෙඩිකල් එකක් වෙනවා. ඒක ෆැමිලි ડોක්ටර් කෙනෙක් කරා තමයි මෙඩිකල් එක බලාපොරොත්තු වෙන්නේ. එහෙම ලොකු මෙඩිකල් එකක් නෙමෙයි. ඉතින් එතනදී සාමාන්‍ය මට්ටමක් නම් ඔබට තියෙන එක ගැටලුවක් වෙන්නේ නැහැ. පොඩක් කතා කරන්න වගේ පොඩක් කතා කරමු මොකද කියලා. SSW එකෙන් ගිහින් අපිට SSW 2 එක කරන්න නැතුව ඒ අතරේ ඩිග්‍රී එකක් කරලා කොහොමද පුතා ඩිග්‍රී එකක් කරන්නේ? working visa apply කරන්න පුළුවන්ද? පුළුවන් ඩිග්‍රී එකක් කරනවා නම් ඔයා මෙහෙමයි දැන් ඩිග්‍රී එකක් කරනවා වුවාම ලංකාවේ එක ෆිසිකලි ඔයා යන්න ඕනේ මේ කැම්පස් එකකට. එහෙම නැත්නම් ඔයා ඔන්ලයින් මාර්ගයෙන් කැම්පස් එකක සම්බන්ධ වෙලා ඩිග්‍රී එක කරන්න ඕනේ. එහෙමනම් ඔයා එහෙ ගිහිල්ලා පටන් අරගෙන ලංකාවේ ඉඳලා කරනවද කියන අදහස මට තේරෙන්නේ නැහැ. එහෙම නැත්නම් ඔයා ලංකාවේ ඉඳලා දැනටමත් කරගෙන යනවා නම් ගැටලුවක් නැහැ. හැබැයි ඔගේ CV එකේ බව සඳහන් කරන්න. ඔයා මෙහෙන් යනකොට CV එකේ දාන්න මම මේ විදිහට ඔන්ලයින් ඩිග්‍රී එකක් දැන් කරමින් ඉන්නේ කියලා. ඒතකොට ඒක කන්ටිනියු කරන්න එහෙ ගිහිල්ලා. ඊට පස්සේ ඩිග්‍රී කම්ප්ලීට් වුණාට පස්සේ ඩිග්‍රී එකක් තියෙන කෙනෙකුට වර්කින් විසා එකට එහෙදි මාරු වෙන්න පුළුවන්. හැබැයි ඒක ජෙනුයින් වෙන්න ඕනේ. ඔයා පිළිවෙලින් පැහැදිලිව වැඩ කරන්නට ඕනේ. ඒ ගිහිල්ලා කරනවා නම් ඔයා එතකොට ලංකාවේ යුනිවර්සිටි එකක් එහෙම ලින්ක් කරගෙන ඔයා ඒ යුනිවර්සිටි එකේ මම දන්නේ නැහැ එහෙම ඇතම් වෙලාවලදී එහෙම ගියහිල්ලා කරනවට වඩා ඔයා යන්න කලින් ඉඳන් මේ වැඩේ පටන් කරගෙන ගිහිල්ලා ඊට පස්සේ එහෙදි තුරු ටික කම්ප්ලීට් කරන්න පුළුවන්. ඒක ඔයා අදාළ යුනිවර්සිටි එකත් එක තමයි කතා කරන්න ඕනේ. ඩිග්‍රී එකක් තියෙනවා නම් SSW working එකට මාරු කරන්න පුළුවන්. පැහැදිලි උත්තරේ පුළුවන්. SSW visa එකෙන් working visa ගිහින් අවුරුදු කීයකින් පැමිණි ගන්න පුළුවන්? 5ක් කියලා තමයි දැනට කියලා තියෙන්නේ. අපි SSW 2 එක ලිව්වම අපිට ජපාන වල ස්ථිරව ඉන්න පුළුවන් මට්ටමක් නිර්මාණය වෙමින් යනවා. මොකද දැන් මේක ජපානයටත් සාමාන්‍ය දීර්ඝකාලීනව එයාලා මේක ස්ටඩි කියන්නේ දීර්ඝකාලීනව අතගෙන ආපු වීසා ගන්න නෙමෙයි. නේද? මේක මෑත කාල සීමාව තුළ වේගයෙන් ජනප්‍රිය වුණු ජපානය තුළ වීසා එකක්. ඒ නිසා මේ වීසා එක තුළ තියෙන ධනාත්මක දේවල් ජපානය තුළ කතා බහට ලක් වෙනවා. සහ එයාලා තීරණය කරනවා එයාගේ ආර්ථිකයට මේකෙන් කරන්න පුළුවන් සුමට බලපෑම මොකක්ද කියලා. ඒ අනුව තමයි එයාලා තීරණය කරන්නේ මේකට දෙන පහසුකම් සහ මේන ශ්‍රමිකයින්ට මොනවද ඒගොල්ලෝ දෙන දේවල් කියලා. නේද? ඒ අනුව ජපානය කියන්නේ ඔයාලා දන්නවා ඒක අවුරුදු ගාණක් තිස්සේ ඉස්සරහට හිතන රටක්. ඒකෝට මේගොල්ලෝ තීරණය කරන අද ගැන හිතලා නෙමෙයි. මේගොල්ලෝ තීරණය කරන තව අවුරුදු 5ක් 10ක් 15ක් 20ක් 30ක් ඉස්සරහ ගැන හිතලා. ඒ නිසා අපිට යම් ආකාරයක විශ්වාසයක් තියාගන්න පුළුවන් ස්ථිරවම ජපානය දුර නවතිනට මේ අනිවාර්යෙන් SSW හිමියන්ට අවස්ථාව තියෙනවා කියන එක. SSW වීසා එකේ තව කරන්න පුළුවන් ජොබ් තියෙනවද? ඔව්. food service, caregiver, agriculture, ground handling, ඊට පස්සේ accommodation industry, construction ලංකාවට දීලා තියෙන ටිකනේ. ඊට අමතරව එහෙ තියෙනවා තව විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒතකොට ඔයාලට මෙහි එක්සෑම් එක food service ලියලා එහෙ ගිහිල්ලා ඔයා හිතමු automobile කියලා. automobile ලියලා automobile වලට මාරු වෙන්න පුළුවන්. එහෙම ගැටලුවක් නැහැ. ඒ ගැටලු ඉස් ගොඩක් තියෙනවා. ඊළඟ ප්‍රශ්නය සර් ඉරදෝරි පොත් තුන ඩිලිවරි කරලා එහෙන් ගන්න බැරිද සල්ලි ගෙවලා අපිට? කරලා එහෙම ගන්න බැරිද සල්ලි ගෙවලා අපිට? ඔව්. ගැටලුවක් නැහැ. ඔයා රික්වෙස්ට් එකක් කරන මෙහෙන් ඩිලිවරි කරයි. එහෙම මුදල් ගෙවලා ගන්නට පුළුවන්. ඒක පොඩක් කලින් කියන්නේ අපි එහෙම පොත් ගොඩක් මුද්‍රණය කරලා නැහැ. අපි මුද්‍රණය කරන්න අවශ්‍යතාවයක් වුණොත් අපේ ෆිසිකල් ක්ලාස් එක පටන් ගන්නකොට අවශ්‍යතාවයක් වුණොත් අපි මුද්‍රණය කරනවා. බලලා ඒ අරෙන් අපි එහෙම ලොකු ප්‍රමාණයක් එහෙම තියාගෙන නැහැ. මොකද මේ සමහර දරුවෝ ඉල්ලුවොත් විතරයි ඒ දේ දෙන්නේ. හරි? අර කියපු ඔප්ෂන් දෙකකට යන්න පුළුවන්. පේපර් එකේ ප්‍රශ්න කීයක් තියෙනවද? ඔය පේපර් ස්ට්‍රක්චර් එක ඔයාලට විස්තර කරනවා සම්පූර්ණයෙන් A to Z පටන් ගන්න දවසේ විස්තර කරනවා ඔයාලට මෙහෙම වෙනවා කියලා නේද? right. ඊළඟට සර් ලෝන් එකක් අපිට ගන්න පුළුවන්ද වීසා එකට? පුළුවන්. ලෝන් එකක් ගන්න පුළුවන් පුතා. ලෝන් එක ගන්න process එක මම
ඉදිරියේදී ඔයාලට පැහැදිලි කරලා දෙන්න කොහොමද ගන්න කියලා. ඒකට ඔයා විදේශ සේවා නියුක්ත කාර්යාංශයට ගිහිලා විදේශ සේවා නියුක්ත කාර්යාංශය ලබා දෙන ලියුමක් තියෙනවා. ඒ ලියුම අරගෙන බැංකුවට ඉදිරිපත් කරන්නට ඕනේ. ඒක ගන්න ක්‍රියාවලිය අපි ඉදිරියේදී විස්තර කරන්න. ස්ටුඩන්ට් වීසා යන්නත් එක්සෑම් ලියන්න ඕනේද පුතේ? අනිවාර්යයෙන්ම එක්සෑම් එක තිබීම වැදගත්. මොකද දැන් සමහර ඉස්කෝල එක්සෑම් එකක් ඉල්ලනවා. සමහර ඉස්කෝල ඉල්ලන්නේ නැහැ. ඉතින් ඒක අපි අප්‍රේල් ඉන්ටෙක් එකේදී අපි සාමාන්‍යයෙන් දකිනවා එක්සෑම් එක නැතත් පුළුවන් කියලා. නමුත් එක්සෑම් එකක් තිබීම හැමතිස්සෙම අත්‍යවශ්‍ය සහ අනිවාර්ය සාධකයක් වෙමින් පවතිනවා සහ ඕනේ කියන එක තමයි කියන් තියෙන්නේ. ඒ නිසා එක්සෑම් ලියලා ඇප්ලයි කරමු. මම හිතන්නේ ඒක තමයි හොඳම වැඩ. ඒක ඔයාලට පාර්ට් ටයිම් ජොබ් එකක් කරන්න එපා පුතා කියලා. නේද? ඉස්කෝලේ ගිහලා ඔයාලට පාර්ට් ටයිම් ජොබ් එකක් කරන්න නම් ඒතරට කියලා අපි මොකක් හරි ක්‍රියාකාරකමක් කරන්න අපිට යම් දෙයක් තේරෙන්න එපා. ඒ නිසා එහෙම නැතිනොත් ඔයාලට වෙන්නේ ඒවා ස්ටුඩන්ට් වීසා කියලා රැකියාව පාගන්න ටිකක් කල් යනවා. ඊට පස්සේ ඉතින් අපි සමහරවිට යවපුවාට දොස් කියන්නත් ඉඩ තියෙනවා නේද අපිට රැකියාවක් කරලා දෙන්නේ නැහැ කියලා. එහෙම කරන්න බැහැනේ අර මූලික දැනුමක්වත් නැතුව. ඒ නිසා අනිවාර්යයෙන්ම ඔයා අනික ඉමිග්‍රේෂන් එකේ වීසා ඉල්ලුම් කරද්දී අනිවාර්යයෙන් මේ නැට් සර්ටිෆිකේට් එක දාන එක ඔයාට පොසිටිව් තමයි වෙන්නේ නේද? ඒ කියන්නේ ඔයාගේ වීසා එක ලැබීමේ සම්භාවිතාවය ඉහළ යනවා නේද? එයාලගේ භාෂාව ඉගෙනගෙන යන එක. එක්සෑම් පාස් වුණාම සර්ටිෆිකේට් එකක් අපිට දෙනවද අනිවාර්යයෙන්? ඔව්. විභාගෙ ලියලා මාස කීයක් ඉන්න ඕනද ජපාන්ට යන්න. මෙහෙමයි පුතා අපි ප්ලෑන් කරන්න ඕනේ හරියටම අපි මොකද කරන්න කියලා. විභාගෙ ලියලා මාස ගණන් ඉන්නේ කොච්චර කාලයක් ඉන්නවද කියලා දිරණ ඉන්නේ ඔයාගේ ක්‍රියාකාරීත්වයේ මත. අපි හිතමු ඔයා මේ දැන් පටන් ගත්තා කියලා මේ ජූනි ජූලි අගෝස්තු සැප්තැම්බර් ලිව්වා. ඊට පස්සේ ඔක්තෝබර් නොවැම්බර් වෙනකොට නොවැම්බර් අග වෙනකොට ස්කිල් එක ලිව්වා. ඊට පස්සේ ඔයාලට තියෙන ඉන්ටර්වයුව ප්‍රොසෙස් එක. ඊට පස්සේ නොවැම්බර් අග කියන්නේ අපි මාස දෙකක් තියෙන මේ වැඩවලට නොවැම්බර් දෙසැම්බර් ජනවාරි. ඊට පස්සේ වීසා ප්‍රොසෙස් එක වීසා එක එන්න සාමාන්‍ය මාස 3ක් විතර යනවා. පෙබරවාරි මාර්තු අප්‍රේල් ලබන අවුරුද්ද වෙනකොට ඔයා ජපානට අඩිය තියන්නත් පුළුවන්. සමහරවිට ඔයා ඊළඟ අවුරුදු දෙක තුන වෙද්දී ලංකාවේ ඉන්නත් පුළුවන්. ඒක තීරණය වෙන්නේ ක්‍රියාකාරීත්වයේ මත. ඒ නිසා ඔයා මහන්සි වෙලා වැඩ කළොත්, ඔයාට යන්න ඕන කියන ටාගට් එකේ ඉඳලා වැඩ කළොත්, ඔයා මහන්සි වෙලා විභාග ලියන දෙක පාස් වුණොත්, ඔයාට අනිවාර්යයෙන්ම යන්න පුළුවන්. මේ පොඩි ළමයි ඒ ලෙවල් ලියපු ගමන් ළමයි යනවා නේද? ඒ යන්න නම් අනිවාර්යයෙන්ම අර අපි කියන අඛණ්ඩව තමන්ගේ උත්සාහය තියෙන්නට ඕනේ. කම්මැලි හිතෙන්නට පුළුවන්. අද දවසේ බෑ කියලා හිතෙන්නට පුළුවන්. දැන් කළා ඇති කියලා හිතෙන්නට පුළුවන් නේද? එක්කෝ මේ කෝස් එක නෑ ඊළඟ කෝස් එක කරනවා කියලා හිතෙන්නට පුළුවන්. අපි මිනිස්සුයෝනේ අපේ මයින්ඩ් එක චේන්ජ් වෙනවා. අපේ වැඩ කටයුතුත් එක්ක දමල ගහලා දාන්න පුළුවන් පැත්තකට ඕනේ නෑ කියලා නේද? ඒ අර අපි මිනිස්සුයෝ හින්දා අපේ මනස විනාශ වෙනවා. නමුත් අපි දන්නවා ජපානයේ කියන පිස්සු හැදුනහම ඒක ලේසියෙන් හොඳ වෙන්නේ නෑ නේද? අන්න ඒක නකණ්ඩව තියාගන්න. මම යනවාම තමයි. නැත්තම් ඉන්න නේද? මම කියන්නේ ජපානයේ යනවා නම් ඒක වෙනුවෙන් කැප වෙලා ඔය ඉක්මනින් යන්න. මොකද ජපාන ආර්ථිකය අනුව ඔයාලට හම්බ වෙන වැඩක වැඩි. ඒතකොට ඔයාගේ ජීවිතය එතන ඉඳන් ඔයාගේ ජීවිතේ ප්ලෑන් කරගන්න පුළුවන්. ඒතකොට ජපානයේ අඩියේ කකුලේ ලංකාව අඩියේ තියෙන ජීවත් වෙන්න එපා. පැහැදිලිවම යනවා නම් අනිවාර්යෙන් යමු. එහෙම නැත්නම් මෙහෙට වෙලා ඉමු. නේද? රයිට්. ඒ නිසා මහන්සි වෙලා වැඩ කළොත් ඔයාට මේ ඔයා ප්ලෑන් කරන්න මම මාස 3යි අරකට මාස 2යි වීසා ප්‍රොසෙස් එකට මාස 6යි අවුරුද්දක තුනම යනවා. රයිට්. එහෙනම් ඔයා ඒ වෙනුවෙන් අතාරින්න නැතුව වැඩ කරගෙන යන්න. ඔයාට විතරක් නෙමෙයි කිව්වේ ඔක්කොටම. ස්කිල්. ස්කිල් ටෙස්ට් එක මොනවද කරන්න තියෙන්නේ? ස්කිල් ටෙස්ට් එකට තියෙන්නේ අර අපි හිතමු දැන් මොකද්ද ෆුඩ් සර්විස් කියලා. එහෙමනම් කොහොමද ආහාර පාන සකස් කරන්නේ? පිළිගන්නවන්නේ කොහොමද? අපි හිතමුකෝ කියාගිව කියලා රෝගියෙක් සත්කාර කරන්නේ කොහොමද නේද? අර ඒ වගේ දේවල් තමයි ස්කිල් ටෙස්ට් එකේ තියෙන්නේ. ඒක තියරි පාර්ට් එකක් තියෙන. ඒක ප්‍රැක්ටිකලුත් මෙහෙමයි වෙන්නේ කියලා ඒකේ තියෙනවා. ඒතකොට අන්නේ දේ තමයි ඔයාලා ඉගෙන ගන්න නේ. දැන් අත්‍තරම ගිහිල්ලා අපි කොහොමද රෝගියෙකුට කතා කරන්නේ නේ? අපි කොහොමද රෝගියෙක් අපි කතා කරන්නේ කොහොමද? අන්න ඒක ගැන පවා මේකේ තියෙනවා. කොහොමද රෝගියෙක් ප්‍රවාහනය කරන්නේ? ඒකක් තියෙනවා නේ. ඒ දේවල් තමයි මේ ස්කිල් ටෙස්ට් එක කියලා ඉගෙන ගන්න නේ. රයිට්. ඊළඟට සර් ජපානයේ යන්න බලපාන නීති රීති මොනවද? ටැටු ප්‍රශ්නේ මෙහෙමයි. දැන් ගවර්න්මන්ට් එකෙන් ඔයාලා දන්නවනේ මේ SSW වලට යවනවා කියලා නේද? ඒතකොට ගවර්න්මන්ට් එකෙන් යවන්නේ ටැටු තියන අය. හැබැයි පෞද්ගලිකංශයෙන් යනකොට ටැටු එක බලපාන්නේ නැහැ. ටැටු එක දිහා යන්න පුළුවන්. නමුත් ඉතින් මේ මුහුණේ මේ පැත්තේ ඊළඟට මෙහෙම පේන්නත් ඊට පස්සේ මේ වගේ අත්වලත් ඒ වගේ විශාල වශයෙන් තිබුණොත් නම් පොතේ ගැටලුවක් එනවා නේද? එයාලා කැමති නෑ බයයිනේ. ඒ කියන්නේ විදේශිකයෙක් නෙමේ එන්නේ. ඒ එනකොට එයාලා මුලින්ම දැන් අපි හිතමුකෝ අපි අපේ ආයතනයට එනවා කවුරු චීන හරි වෙන කොහේ හරි ජාතිකයෙක් එනවා. අපේ ආයතනෙ ඉන්ටර්වයුව. දැන් ඔයා කියනකො ඕන. දැන් ඔයා ඉන්ටර්වයුව එක ඉස්සරහට ඉන්නවා. එක්කෙනෙක් එනවා මෙහෙ ඉඳලා මෙහෙම ටැටු එකක් ගහගෙන එනවා. නේද? අතේ තියෙනවා මෙහෙම මේ පැත්තේ ටැටු එකක්. දැන් ඔයා යාව ගන්නකොට ඔයා නිකන් කල්පනා කරන්නේ නැද්ද පොඩ්ඩක්? කල්පනා කරනවා නේද? යාව ගන්නවද නැද්ද? මොන જાතියද? හැබැයි ටික දවසක් එයා අපි එක්ක වැඩ කරනදී එයා බොහොම සුහද ක්‍රියාශීලී නිර්මාණශීලී කෙනෙක්. අන්න එතකොට අපි එයා ගැන හරි ප්‍රශංසනීය හිතනවා. හැබැයි දැකපු ගමන් අපිට යාර බය හිතෙනවා. සමහර ජපාන් ආයතන තියෙනවා CV එක දැක්කම CV එක ගන්නෙ නෑ ඉන්ටර්වයුව කරන්න. CV එකට බයයි. ඇයි?
සමහර අය ඉන්නවා මෙහෙම නේද? ලොකු නිකන් බුම්බගෙන වගේ නිකන් අර සැරට වගේ ඉන්නවා පේනවා. ඒගොල්ලෝ CV එකටත් බයයි එහෙම ආව නේද? ඉතින් අපි ඒවැය තියෙනවා මේ යම් යම් ආකාරයේ පොඩි පොඩි දේවල් තියෙනවානේ. අපි CV එකක් වුණත් හදනකොට අපි ෆොටෝ එකක් වුණත් ඒ CV එකට දාන්නේ ප්‍රශංසනීය විදියට ඉන්න ෆොටෝ එකක් නේ. යා විදිහ සිනහමුසු මොනේ. යා සැහැල්ලු ගතියින් ඉන්න ෆොටෝ එකක් තමයි අපි දාන්නේ. නැතුව අර බය වෙලා ඇස් දෙක මෙහෙම ලොකු කරගෙන ඉන්න ෆොටෝ එකක් දැම්මොත් එතනම ඉතින් ආයෙ රැකියාවක් ගන්න ලේසි නෑ. හරි. එතකොට ටැටූ ගැන මම දන්නේ ඔය ටැටූ එක මොන වගේ තියෙන්නේ කියලා. ඒ චුට්ටක් බලන්න වෙනවා කොහොමද තත්ත්වය කියලා නේ. මට උපදෙසක් දෙන්න පුළුවන් අපේ ඔය මේ එකට පොඩ්ඩක් ෆොටෝ එකක් දාලා එවන්න. සර් පන්තියට සල්ලි ගෙවන්න ඕනේ කොහොමද ඒකපාරම දෙන්න ඕනේද? පුතේ අපි 9000යි ගන්නෙ. එතකොට මේ මුදල අපි එකපාරම කියන්නේ මෙහෙම අපි වට අවස්ථාව දෙනවා. ඔයා සම්බන්ධ වෙන ලෙසන්ස් වලට. තේරෙනවද කියලා බලන්න. සෙන්ස් එක කියන්නේ තේරෙනවද කියලා බලන්න. ඊළඟට ඔයා බලන්න රයිට් මේක හරි මට මේක ගැලපෙනවද මේ පන්තිය? මට මේ වෙලාවට එන්න පුළුවන්ද? ඔක්කොම තීරණය කරලා සල්ලි ගෙවන්න. අපි ඒකට කාලය දෙනවා. හැබැයි පුතේ එකපාර තමයි ගෙවන්න කියලා දෙන කොටස් වශයෙන් අය කිරීම අපි ඇකඩමි මේ අපේ ඇඩ්මිනිස්ට්‍රේෂන්ස් වලට පොඩක් කරදරයි. මොකද අපි සිස්ටම් එකට ඔයාව ඇතුළත් කරනවා ඊට පස්සේ ඇතුළත් කරලා පස්සේ ඔයාට රෙකෝඩින් එනවා. ඒ කියන්නේ ඔයා ලෙසන් එකට ආවත් නාවත් ඔයාලට රෙකෝඩින් එක ලැබෙනවා. ඒකට අපි එකපාරයි මේ ඩේටා එක ඇතුළත් කරන්නේ. ඒ නිසා අපි අර කොටස් වශයෙන් ගන්න එක අපේ මේ ගැටලු සහ ඔයාලා ඉගෙනුනේ නැති වුණොත් කියලා එන්න පුළුවන් නේද? ඉගෙනුනේ නැතුව අල්ලගන්න ඉතින් නේද? සමාජ මාධ්‍ය තියෙනවා නේද? අපි දකින ඕන තරම් ආයතන හොර කරලා සල්ලි ගත්තට පස්සේ සමාජ මාධ්‍ය වලින් සමහර වෙලාවට දැඩි ලෙස ඒ විවේචනය කරනවා නේද? ඉතින් අපි මේක වක්කීමක් ගන්නවනේ. අපි මේ පාඩම් ටික ඉවර කරනවා. අපි පාස් පේපර්ස් දෙනවා. අපි ඒ දේ කරනවා. අපි එහෙම නොකර ඉන්නේ නැහැ. මොකද අපි අද මේක නවත්තලා දාන්න පටන් ගන්න ආයතනයක් නෙමෙයි. අපි අඛණ්ඩව මේ ආයතනය පවත්වන ස්ථීරවම ස්ථීර ස්ථානවල ඉන්න ස්ථීරවම මේ කටයුතු කරන වගකීමක් ඇතුව වැඩ කරන ආයතනයක්. ඒ නිසා පුතේ අනිවාර්යෙන් අපි මේ අපේ වගකීම කරනවා. අද දවසේ පොරොන්දු වෙන මේ රෙකෝඩින් තියෙනවා. මේ වගකීම අපි කරනවා. මේ මම කතා කරන රෙකෝඩින් එකත් ඔයාලට ලැබෙනවා. එතකොට මේකෙදි අපි පොරොන්දු වෙනවාට සිලබස් එක ඉවර කරනවා. මේකෙදි අපි පොරොන්දු වෙනවාට පාස් පේපර්ස් කරනවා. ඉතින් ඒක මේ මුදලට ගැලපෙන විදිහට අපි arrange කරලා අපි ඔයාලා එක ළමයෙක් හිටියත් මේ දේ කරනවා. ඒක හොඳට මතක තියාගන්න. එක ළමයෙක් හිටියත් අපි මේ දේ ඉවර කරනවා. අපිට ඒක සංඛ්‍යාත්මකව නෙමෙයි අපිට තියෙන පොරොන්දුව පිළිබඳ ගැටලුවක් තියෙන නිසා අපි මේ පොරොන්දුව ඉෂ්ට කරනවා. සර් ගෑනු ළමයෙකුට ෆුඩ් සර්විස් කරන එකද කියා ගිව කරන එකද හොඳ? ගෲප් එකක තිබ්බලු ගෑනු ළමයට කියා ගිව කරන්න එපයි කියලා. එහෙම පොදන්නේ නැහැ නේද? එහෙම එකක් නැහැ. කියා ගිව කියන්නේ පුතේ මේ අපි ජපානයේ තියෙන කල්චර් එක වෙනස්. ගෑනු ළමයින්ට කියලා හරි නිදහසක් සහ ආරක්ෂාව කියන එක උපරිමයි. ඉතින් කියා ගිව කරන අය අපේ ඉගෙනගත්ත ළමයි ඉන්න දවස් 20යි වැඩ කරන්නේ. දැන් සැලරි 26ක්. 26ක් කියන්නේ 520000 සැලරි එක. ඉතින් ඒ අය දැන් හොඳට ඉන්නවනේ. ඒතර කිසිම කම්ප්ලේන්ට් එකක් නැහැ, හිත අමනාපයක් නැහැ. එයාලා අපිත් එක්ක අදටත් කතා කර අපි අද වැරට ගියා. කිසි ගැටලුවක් නැහැ. අපි වැරට ඉක් කළා. අපිට මේ වෙලාවට පටන් ගත්තා. මේ වෙලාවට ඕප් වුණා. මෙහෙම ඉන්නවා. දැන් ඔයාලගේ මේ පාඨමාලාව කරන සෙන්සේ නෙමෙයි අනිත් පාඨමාලාව කරන සෙන්සේ ඉන්නේ පුඩුස කියා ගිව කරන්නේ. ජපානයේ. ඉතින් මේ කියා ගිව වලට අමතරව අපේ ආයතන සම්බන්ධලා මේ ඔන්ලයින් පාඨමාලාවකුත් කරනවානේ. එහෙම එකක් නෑ පුතා. ඒ සමහර වෙලාවට බිල්ලම වවනවා මේ ගෲප්ස් වල. නේද? සමහරවිට ඒගොල්ලෝ දන්නේ නැහැ මේ වීසා ක්‍රියාවලිය ගැන. ඒක ජපානයට සම්බන්ධ කරන්නේ ගිහිල්ලා නැහැ. කවුරු හරි කියන දෙයක් අරගෙන ඒක වැරදි කෝණයකින් නේද? අපිට දෙනවා. ඉතින් අපි දන්නෙත් නැහනේ. එහෙම වුණාම අපිත් හිතනවා මේක ඇත්ත වෙන්නේ ඇති මොකක් හරි ඇති කියලා හිතෙනවා. එහෙම කිසිම ප්‍රශ්නයක් නැහැ. හැබැයි හරි තැනට හරි විදිහට යන්න මතක තියාගන්න. මොකද එහෙම නැතුව මේ වැරදි තැනකට ගිහිල්ලා කොළ 10යි 12යි 13යි 14යි වගේ වුණොත් ඔයා ඊට වඩා ලොකු අමාරුවක වැටෙන බවත් මම චුට්ටක් මතක් කරන්න කැමතියි නේ. හරි. සර් පොත් තුන කීයක් වෙනවද? පොත් තුන කීයක් වෙනවද කිව්වහම පොත් තුනට යයි සාමාන්‍යයෙන් 1300ක් විතර නම් හිතන එක පොතක් print කරන එකක් නා 1500ක් වගේ යනවා අනික 1000 ඒකත් මට 1000 ගානක් කොහොම හරි කොමක දුනහම 4000 5000 මුදලක් මට මතක හැටියට පොඩ්ඩක් ගිහින් තිබුණේ සම්පූර්ණ යන ඔක්කොම ටිකනේ. ඉදිකිරීම පැත්තෙන් යනවා ඉලෙක්ට්‍රීෂියන් වගේ යන්න පුළුවන්ද? පුළුවන්. මට මේකට දෙන උත්තරේ මොකක්ද කියන එක තමයි පොඩක් කල්පනා කරලා හරි. දැන් ඉදිකිරීම පැත්තෙන් යනවා නම් ඉලෙක්ට්‍රීෂියන් යන්න පුළුවන්. හැබැයි ඔයාලට ඉලෙක්ට්‍රීෂියන් ගැන දැනුම තියෙන්නට ඕනේ නේ. සහ ඔයාලට ජපන් භාෂාව ගැන දැනුමක් තියෙන්නට ඕනේ නේ. මේ දෙකම තිබුණොත් ඔයාලට මේ ගමන යන්නට පුළුවන්. කන්ස්ට්‍රක්ෂන් කියන මට ඒක ඔයා පොඩක් ක්ලියර් කරගන්න. මම දන්නේ යන වීසා එක SSW ද එන්ජිනියරින්ද කියලා පොඩක් ඒක පුළුවන් නම් මගේ නම්බර එක ඇති මෙසේජ් එකක් දාන්න. මම පොඩ්ඩක් පැහැදිලි කරන්නම්. සර් JFT එකට N5 වගේ බේසික් නොලෙජ් එකක් තිබ්බත් නැති වුණාට මොකද? JFT එක අනිවාර්යයෙන් N5 බෑ. N5 බෑ N5 බෑ N4 ඕනේ.
අත්‍යවශ්‍යයි නීතියක්. JFT exam ටිකක් අමාරු නිසා basic knowledge එකක්වත් නැතුව නෑ එහෙම ගැටලුවක් නෑ පුතා. මේ ඒක අකුරක්වත් දන්නේ නැතුව එන අය තමයි exam pass වෙන්නේ. එහෙම basic කිසිම knowledge එකක් අවශ්‍ය නෑ පුතා. ඔයා ජපන් අකුරක්වත් දැනගන්න ඕනේ නෑ. මම ඒක සරලවම කිව්වොත් අකුරක්වත් දැනගන්න ඕනේ නෑ course එකට සම්බන්ධ වෙන්න. A to Z උගන්වනවා. SSW වීසා වලින් යන ක්ලාස් එකේම ජොබ් හොයලා දෙනවද අපි හොයාගන්න ඕනේද? හරි ඔයාලා සම්බන්ධ වෙන්න. ඔයාලගේ A to Z සියලු දේ අපි ආයතනය මගින් අදාළ ඔයාලට උපදේශන සේවාව ඇතුළු සියලු දේවල් අපි ඔයාලට සම්බන්ධීකරණය කරලා දෙන්නම් නේද? ඔව්. JFT exam එක තියෙන්නේ මොන මාසෙද? හැම මාසෙම තියෙනවා. අප්‍රේල් වල සමහරවිට දින පොඩ්ඩක් නැති වෙනවා. නමුත් අනිත් හැම මාසෙම තියෙනවා. අපිට ජොබ් වැටෙන්නේ කොයි වගේ ප්‍රදේශවලද? නගරේ ටෝකියෝ වගේ. මෙහෙමයි පුතා. දැන් මේ අපි ගත්තාම අපි හිතමු රෙස්ටුරන්ට්ස් එකක් කියලා. මේ හොටෙල් හරිනේ නෙට්වර්ක් එකක් නේ. එතකොට මේවා තියෙනවා ඒවයි බ්‍රාන්චස් තියෙනවා 20 30 40 තියෙනවා. එතකොට සමහරවිට යම් ආයතනයකට ඉන්ටර්විව් කරාට පස්සේ ඒ ආයතනය තමයි තීරණය කරන්නේ ඔයාලා ටෝකියෝද, චිබාද, සයිතමාද, එහෙම නැත්නම් ඕසකාද, වකයාමද නේද? කොහෙද කියලා තීරණය කරන්නේ ආයතනය. නේද? නගෝයද මේක තීරණය කරන්නේ ආයතනය. ඒතකොට එතනදී අපිට ආයතනයට බලපෑම් කරන්නට බෑ. ආයතනයේ ඔෆිස් එකෙන් තමයි තීරණය කරන්නේ, හෙඩ් ඔෆිස් එකෙන් තමයි තීරණය කරන්නේ මේ පුජ්‍යලා කොහෙද ස්ථානගත කරන්නේ අපේ දින වේකන්සි වලට අනුව. දැන් අපි ලංකාවේ නම් කිව්වොත් එහෙම අපි අතෙන්ට දාලා දෙන අපි අතෙන්ට දාලා දෙන එහෙම කරන්න බෑ. මොකද දැන් යාළගේ වේකන්සි එක තියෙන ටෝකියෝ නම් ඔයාව ටෝකියෝ වලට දාන්නේ. වේකන්සි එක තියෙන නගෝය නම් නගෝය වලට දාන්නේ. ඒතකොට අපි සමහරවිට ඔයාව ඉන්ටර්වයුව කරලා පස්සේ වෙන්න පුළුවන් තැන කියන්නේ. මොකද අපි ජපානයට යනවා නම් අපි බැඳිලා ඉන්න ඕනේ ආයතනයේට ඕනම තැනක සේවය කරන්න. නේද? අපිට ස්ථිරයි කියලා කියන්න අමාරුයි. දැන් සමහර ටෝකියෝ වේකන්සි එක තියෙන්න පුළුවන්. නමුත් ඔයා යනකොට ඒකේ ටෝකියෝ වේකන්සි එක ෆිල් වෙලා. සමහර ජපාන කෙනෙක්ගෙන් ෆිල් වෙලා, සමහරට කලින් ආපු කෙනෙක්ගෙන් ෆිල් වෙලා. ඒ කියන්නේ ඔයාව ඉන්ටර්වයුව කරනකොට කියන රයිට් වේකන්සි එක ටෝකියෝ තියෙන්නේ කියලානේ. සමහරට 90ම ටෝකියෝ වෙන්න පුළුවන්. නමුත් ටෝකියෝ ෆිල් වෙලා නම් ඊට එහා පැත්තේ යොකෝහාමා වලට දාන්න පුළුවන්. එහෙම නැත්නම් ඊට මෙහා පැත්තේ වෙන සයිතමා වලට දාන්න පුළුවන්. right? එතකොට ඒකේ එකම නෙට්වර්ක් එකේ තියෙන වෙන කම්පැනිස් අතර මේ ඒගොල්ලන්ගේ තියෙන අම් ස්ථාන අතර මාරුවක් ඇති වෙන්නට පුළුවන්කම තියෙනවා. ටෝකියෝ වෙන්නත් පුළුවන් නේ. අනිවාර්යයෙන් වීසා එක මාස 3ක් යක් දෙනවද? අනිවාර්යයෙන් මාස 3ක් යක් දෙනවද? ඒ ආවමද අපි සල්ලි දෙන්න ඕනේ. පුතේ වීසා එක මාස 3ක්ද 4ක්ද 5ද 2ක්ද කියලා තීරණය වෙන්නේ ඉමිග්‍රේෂන් එක. ඉමිග්‍රේෂන් එකට ඩොකියුමන්ට්ස් දුන්නාට පස්සේ ඒක තීරණය කරන්න කිසිම කෙනෙකුට බෑ. ඒ කියන්නේ අපිට ඉක්මන් කරන්න කියලාවත් කලින් එහෙම කිසිම දෙයක් ඉමිග්‍රේෂන් එකට බලපෑම් කරන්න බෑ. ඉමිග්‍රේෂන් එකට ඩොකියුමන්ට් එක සබ්මිට් කරාට පස්සේ ඉමිග්‍රේෂන් එක සමහරවිට මාස 2ක් වෙන්න පුළුවන්, 3ක් වෙන්න පුළුවන්, 4ක් වෙන්න පුළුවන්. අපි ඇවරේජ්ද කියන්නේ අවුල් මාස 3යි. මාස 3ෙන් ගොඩක් වෙලාවට වීසා එක එනවා. right? right. වීසා අහම සල්ලි දෙනවා. එහෙමයි පුතේ වීසා ක්‍රියාවලියකදී සාමාන්‍යයෙන් වීසා එන්න කලින් යම් සුළු මුදලකුත් වීසා ආවට පස්සේ 90ක විතර මුදලකුත් ඒ කියන්නේ වීසා ලොකු මුදලත් ඒ කියන්නේ අපි සම්පූර්ණ සමස්තයක් විතර ගත්තා 90ක විතර මුදලත් වීසා එක ආවට පස්සේ තමයි දෙන්න තියෙන්නේ නේද? අපිට ටිකට් එක සමහර ආයතනවලින් ෆ්‍රී හම්බ වෙන අවස්ථා තියෙනවා. ඔව්. ඉතින් අපි මෙහෙම හිතමුකෝ. දැන් ලක්ෂ 13මාරක් කියමු එක ආයතනයක් කරන්නේ. තව ආයතනයක් කියනවා ලක්ෂ 15යි ෆ්‍රී ටිකට් එක දෙනවා කියලා. එතකොට ඉතින් කරන්නේ අර ඔයාගෙන් අරගෙන ඔයාටම ආපහු දෙනවා නේද? එහෙම කරන්නත් පුළුවන් නේද? රයිට්. එහෙම කරන්න පුළුවන්. සර් ෆුඩ් සර්විස් ජොබ් එක කරාම කොල කීයක පඩිය ගන්න පුළුවන්ද? පුතේ සාමාන්‍යයෙන් ජපාන දොර රැකියාවකට යනකොට අපි දැන් ලක්ෂ 5ක වටුපක් කියන එක සමාජයේ බහුතර මතයක් නේ. ලක්ෂ 5ක් හම්බ වෙනවා. එහෙම මට හරියටම කියන්න බෑ. එහෙම ලක්ෂ 5ක් හම්බ වෙනවා entry pass වෙනවා. entry pass නම් කෙලින්ම ලක්ෂ 5 ඔයාට යන්න පුළුවන්. එහෙම නැත්නම් සාමාන්‍ය averagely කොළ 21. ඒ කියන්නේ 2,10,000 4,20,000 වගේ සැලරි එකකට යන්න පුළුවන්. ගිහිල්ලා ඔයාට මාස කිහිපයක් යනකොට ඔයාගේ level up වෙවි ඉදිරියට යනවා. හරි. එතකොට ඔයාට අර කොළ 25 26 ඒ මට්ටමට යන්න පුළුවන්. නමුත් ගිය ගමන් අපිට අපි ඉන්නේ JFT පාස් වෙලා ස්කිල් එක පාස් වෙලා අපිට එහෙම අපි කියන දේවල් කපාටම ජපානෙන් දෙන්නේ නැහැ. මේ මිනිස්සයා කවුද කළුද සුදුද වැඩ කරනවද? වැඩ කරන විදිය බලලා තමයි ඔයාගේ ඉදිරි අනිත් ආයතනික පැත්තෙන් දෙන ප්‍රතිලාභ තීරණය වෙන්නේ. ඒ නිසා අංක එක අපි කරන්නට ඕනේ ජපානයට යාම සහ සාමාන්‍ය මට්ටමක යන්න ඕනේ. ඒක කොළ 14 15 රැකියාවට ගිහලා වැඩක් නැහැ. කොළ 21කින් 20න් ඉහළ රැකියාවට ගිහිල්ලා අන්න එතන ඉඳලා ක්‍රමානුකූලව ඔයාගේ තත්වය නියමාකාරයෙන් ඒ ආයතන තුල ගොඩනගා ගන්නට ඕනේ. එතකොට ඔයාගේ ඉලක්ක වලට යන්න පුළුවන්. පැය 8ක් වගේනේ. ඊට වැඩිය නෑ. OT තියෙනවා. OT කළොත් එහෙම ඊට වැඩි වෙනවා. සර් අනිවාර්යයෙන්ම වීඩියෝ එක ඔන් කරගෙන ක්ලාස් එකෙන් පුතේ මෙහෙමයි. අපි දන්නවනේ ඔන්ලයින් ප්ලැට්ෆෝම් එක ගැන නේද? ඔන්ලයින් එකේදී කරන්නේ නිදා ගන්නවා, කනවා, ඇඳෙත් පෙරලිලා ඉන්නවා. එහෙම නැත්නම් කොහේ කොහේ ඇවිදිනවා, කන් දෙකේ මේක ගහගෙන යනවා. එතකොට අර අපේ මූලික අවධානය අපෙන් යනවා මේ ක්ලාස් එකක ලෙසන් එකක් කරාදී. එතකොට මේ ඔයාලා බලාපොරොත්තු වෙන කාර්ය වෙන්නේ නැහැ. අපි බලාපොරොත්තු වෙන කාර්ය වෙන්නේ නැහැ. අපිට උගන්න ගන්න විදියකුත් නැහැ. ඔයාලට ඉගෙන ගන්න පාස් අවරන. ඊට වඩා හොඳයි ඉතින් පැය දෙකක් ওই පැත්තකට වෙලා පොඩ්ඩක්
අර ෆෝන් අරවා මෙහෙවත් පැත්තකට දාලා නේද දැන් අපි අනික දැන් එහෙම ගත්තාම අපි ලෙසන් එක අහගෙන ඉන්නවා වෙන Facebook යනවා WhatsApp යනවා TikTok බලනවා නේද අපි කරන වැඩනේ මොකද අපි දන්නවනේ මේ Facebook එක කියන්නේ AI එකක් වැඩ කරන්නේ. ඒකට අපි ආසයි නම් සින්දු විකට වලට ආසයි නම් නේද? අපි බලන්නේ ඒවම තමයි බලන්නේ. ඉස්කෝලේ ඒවම එනවා ස්ක්‍රීන් එකට. අපි ආසයි නම් මොන හරි මේ මොකරි අන්සක මියුසික් වලට ආස වීඩියෝස් වලට ආසන ඒ වීඩියෝස්ම තමයි එන්නේ නේ. එතකොට අපේ අරමුණ පැත්තක අපි කරන්නේ වෙන වැඩක්. අපි ඇත්තටම කරන්නේ යන්නේ වෙන වැඩක්. කරන්නේ වෙන වැඩක්. මොකද අපි ඒවර නිතින් අපේ මනස ඇදිලා යනවා නේ. ඒ නිසා හොඳයි ඒක තැනක වාඩි වෙලා මේ පැය දෙක ෆෝන් එකක් පුළුවන් නම් පැත්තකින් තියලා මේ අවශ්‍ය කාර්යන විතරක් දාලා පොතකුත් පෑනකුත් අරගෙන මේ මහන්සි වෙලා කොහොම හරි මේ වැඩේ ගොඩ දා ගන්න නම් ඔයාට අන්නේ කැපකිරීම කරන්නට වෙනවා. මම හිතන්නේ අර වීඩියෝ ඔන් කිරීම අනිවාර්ය කියන්නේ යම් ගැටලු දිනකට ඔන් කරන්න බැරි වෙයි. නමුත් පුළුවන් තරම් වීඩියෝ ඔන් කරන ක්ලාස් එකේ සම්බන්ධ වෙන්න. සර් කෙයාගිව ගෑනු ළමයින්ට විතරයිද? පුතේ පිරිමි ළමයින්ට අඩු ස්වභාවයක් තියෙනවා. කෙයාගිව කරන්න කැමති නම් රෝගී සත්කාර කරන කරන්න. නමුත් සාපේක්ෂව රැකියාව අතින් ගත්තාම රැකියාව සොයා දීම අතින් ගත්තාම පොඩි ප්‍රමාදයක් මේ පිරිමි ළමයින්ට වේකන්සි වලට දකින්නට ලැබෙනවා. ඉදිකිරීම පැත්තෙන් යනවා අර කලින් අහුව ප්‍රශ්නේ වෙන්න ඕනේ පුතා නේද? ඉදිකිරීම ප්‍රශ්නේ පුළුවන්. ඉලෙක්ට්‍රීෂියන් NVQ සර්ටිෆිකේට් එකක් දිනනකොට දැනට ජොබ් එක කරන්නේ ඉලෙක්ට්‍රීෂියන් JFT එක ලියලා XSW එක යටතේ යන්න පුළුවන්ද? පුළුවන්. අනිවාර්යෙන් ඔයා ඉලෙක්ට්‍රීෂියන්ස් කියනවාට යන්න වෙන්නේ කන්ස්ට්‍රක්ෂන් යටතේ. කන්ස්ට්‍රක්ෂන් එක්සෑම් එක කරලා ඕනේ යන්න. ඒ කියන්නේ ඒවා JFT එකල කන්ස්ට්‍රක්ෂන් එක්සෑම් එකක් කරලා ඕනේ පුතා යන්න. හරි? එහෙම නැතුව NVQ level 4 තිබ්බට ඇප්ලයි කරන්න බෑ. ඒ කියන්නේ ජපානයේ වීසා ආයුධම් කරන්නට පොතේ තියෙනවා මේ කියනවා ඒකට මොකද? ස්ටෑන්ඩඩ් කියලා කියමුකෝ. මේ දේ අවශ්‍යයි. එතකොට NVQ හෝ ඩිප්ලෝමා වලින් කිසිම අවස්ථාවක වීසා ආයුධම් කරන්න බෑ. හැබැයි ඒක ඉතා හොඳ දෙයක්. මොකද ජපානයේ ලංකාවේ පිළිවෙලක් ඇතුව ඉගෙන ගත්ත, දියුණු කරගත්ත ශාස්ත්‍රයක් ඔයා දන්නවා. ඒකනේ වගේ level එක මේ NVQ 4 level කියන්නේ. එතකොට ඒ වුණාට මේක වීසා ඇප්ලයි කරන්න එතන සුදුසුකමක් වෙන්නේ නැහැ. හැබැයි ඔයාලට වැඩ කරගෙන යන්න, ඔයාගේ ඉදිරි වැඩ කටයුතු කරගෙන යන්න හොඳ අවස්ථාවක්. රයිට්? ඒක හරි. නමුත් අතන ගැටලුවක් තියෙනවා. ඒ නිසා ඔයා අනිවාර්යෙන් අර ජපාන් එක්සෑම් දෙක කරන්නට ඕනේ. නගර වලටමද සර් ජොබ් වැටෙන්නේ? නගර වලටමද කියලා අහනවා ටෝකියෝ, යොකෝහාමා, චිබා කියන එක ඒ අවශ්‍යස් වැටෙන්න පුළුවන් නේ. නගර සහ අනිත් තැන් වලට එන්නත් පුළුවන් නේ. ජපානයේ කොහේ හරි වැටෙන්න පුළුවන් නේ. රයිට්. ස්කිල් ක්ලාස් එකත් මාස 3ක් තියෙන. ස්කිල් එක මාස 2ක්. සහ ඊට අඩු වෙන්නත් පුළුවන්. අපිට භාෂාව ඉගෙන ගන්න එක තමයි මාස 3මාරක් කරන්නේ. ස්ටුඩන්ට් වීසා වල කාලය කොපමණද? මම කලින් කිව්වා වීසා ආයෙත් ගන්න මුදල් කීයක් ඕනේද? වීසා ආයෙත් ගන්න. මගේ අදහස මම හිතන විදිහට වෙන්නේ නැති ස්ටුඩන්ට් වීසා අවුරුදු 2ක් ජපාන් භාෂා පාසලක ඉන්න ඕනේ. තව අවුරුදු 2ක් ඔයාගේ ස්කිල් එක ඩෙවලොප් කරන්න තැනක ඉන්න ඕනේ. ඒතර අවුරුදු 4ක් වීසා ගන්න කියලා එහෙම මුදල් අවශ්‍ය වෙන්නේ නැහැ. ගියාට පස්සේ වීසා එක රීනිවල් වෙනවා. ඒක පාසල නම් පාසල මගින් රීනිවල් කරනවා නේ. රයිට්. ඊට පස්සේ සර් වීසා එකට ඕනේ ડોකියුමන්ට්ස් මොනවද? මම හිතන්නේ දැන් ඒක කතා කරන්නට තරම් විස්තර කරන්න කිව්ව දීර්ඝ විස්තරයක් මම කරන්නට ඕනේ. ඒ නිසා අවශ්‍ය දේවල් පැහැදිලි කරන්නම් ඔයාට අවශ්‍යතාවය අනුව. ඒ කියන්නේ ඔයාට යන වීසා එක අනුව ඒ ડોකියුමන්ට්ස් වෙනස් වෙනවා නේ. ඒ නිසා ඒ අනුව මම ඒක කරන නිසා ඔයාලට එහෙම ලොකු ડોකියුමන්ට්ස් ප්‍රමාණයක් දෙන්න නැහැ. ડોකියුමන්ට්ස් කියන්නේ පිටු SSW නම් ඔයාට ඕනේ වාගේ ස්කිල් ටෙස්ට් එකයි, වාගේ පාස්පෝර්ට් එකයි, ඊට පස්සේ වාගේ මේ තව පොඩි දේවල් ටිකක් ඕන වෙනවා. ඒ වගේ වෙන ඇකඩමික් පැත්ත ඕන වෙන්නේ නැහැ නේ. O level, A level, living certificate, degree certificate, diploma එහෙම ඕන වෙන්නේ නැහැ. අර ඒක වීසා එක අනුව චේන්ජ් වෙනවා නේ. මම ඒක පොඩ්ඩක් දීර්ඝව විස්තර කරන්න යන්නේ නැහැ. දැන් මේ ડોකියුමන්ට් පාත් එක කියන වෙනම process එකක්. ඈ. සර් වීසා එක රිජෙක්ට් වෙන්න පුළුවන් අවස්ථා තියෙනවද? මෙහෙමයි. බොරු කිව්වොත් දැන් ඔයා ජපානට කලින් ගිහින් තියෙනවා. නමුත් ඔයා නැවත ජපාන කියන්නේ නැතුව ඒක ඔයා ජපානයේ කලින් වීසා ඇප්ලයි කරලා රිජෙක්ට් වෙලා තියෙනවා. ඒතර ඔයා ඒ බව කියන නැතුව නැවත වීසා ඇප්ලයි කරනවා. ඔයා ජපානයේ OST ඉඳලා ඇවිල්ලා නැවත වීසා ලංකාවේ ඉඳලා ඇප්ලයි කරනවා. ඒ වගේ වෙලාවකදී රිජෙක්ට් වෙන්න පුළුවන්. එහෙම නැතුව වීසා රිජෙක්ට් වගේ සත්‍යම තත්වයන් මත ආයෝජන කිරීමේදී වීසා රිජෙක්ට් වෙන්න හැකියාව ඉතාම අඩුයි. ඒ කියන්නේ 100%ක්ම වීසා රිජෙක්ට් වෙන්නේ නැහැ. ඒක ඔයාගේ අතින් වෙන මොකක් හරි විශාල ප්‍රශ්නයක් වුණොත් ඇරෙන්න වීසා එක ලැබෙනවා. හැබැයි බොරු කියලා මොන හෝ වෙලාවකදී පවතින තත්ත්වයේ සංගවලා යම් ડોකියුමන්ට්ස් ඉදිරිපත් කළොත් වීසා එක රිජෙක්ට් වෙන්න හැකියාවක් තියෙනවා. ලෝන් එකට ඇප්ලයි කරනවා නම් බැංක් එකට ඔප්පුවක් එහෙම ඉදිරිපත් කරන්න ඕනේද අපිට? නෑ. මෙහෙමයි ගෙවීමේ හැකියාව මත විවිධ ආකාරයෙන් ලෝන්ස් ගන්න ක්‍රම තියෙනවනේ. ඒකට රට රැකියාවට යන කෙනෙක් ඔප්පුවක් ඉදිරිපත් කරන්න ඕනේ නෑ. ඒක පුජ්‍යලප මත ගන්න පුළුවන්. හැබැයි ඔප්පුවක් තියලත් ඔයා දන්නවා ඒ ලෝන් ගන්න පුළුවන්. ඒක මොන ක්‍රමවේදයෙන්ද ඇප්ලයි කරන්න කියන එක අනුව තමයි
ඒක තීරණය වෙන්නේ. සර් අපිට අවුරුදු 5 වුණාම ආයතනයෙන් කන්ටිනියු කරන් ඉන්න තාම බෑ. එක්සෑම් එක ලියලා තමයි ඔයා කන්ටිනියු කරගන්න ඕනේ තාම බෑ. අපි දන්නේ ඉදිරියේදී මොනවා වෙයිද කියලා. දැනට ඔයා ඒ එක්සෑම් එක ලියන්නට ඕනේ කන්ටිනියු කරගන්න 5න් පස්සේ. 5ක් කියන අපි හිතමු නිකන් ඔයා ලක්ෂ 4මාරක වැටුපක් කියලා හිතන්නකෝ. එතකොට අපි දෙකක් ඉදිරි කරන දෙකමාරක් ඉදිරි කරනවා කියලා හිතන්නකෝ. දෙකමාරක් විතර අපි නිකන් හිතමු. හරි දෙකමාරක් වුණොත් එහෙම අවුරුදු මාස 10ට ලක්ෂ 25යි. මාස 12 කියන්නේ ලක්ෂ 30යි. අවුරුදු 5 කියන්නේ ලක්ෂ 150යි. ඒක ලක්ෂ කෝටි එකමාරක් නේ. එතකොට අපි ජීවිතේ යම් ආකාරයක යම් මට්ටමක නේද ඉන්නේ අවුරුදු එකමාරක. අවුරුදු 5 යද්දී. එතකොට අපි යම් ආකාරයක අපේ ඉඩමක් එහෙම නැත්නම් වාහනයක් ඒ රටේ හෝ මේ රටේ හෝ අපිට ගොඩනගා ගන්න පුළුවන් මට්ටමක් නේ. එතනින් එහාට තමන්ගේ ගමනනේ යන්නේ මේ. එහෙනම් තමන් ජපානයේ ඉන්නකොට ජපාන් භාෂාව ඉගෙනගෙන අර විභාගෙ ලියලා සමත් වෙලා ඔයාගේ ඊළඟ ස්ටෙප් එකට ලෑස්ති වෙන්න තියෙන්නේ. ඒ නිසා ඒක නෙගටිව්ලි හිතන්න එපා හැමතිස්සෙම. අපිට කරන්න බැරි වෙයි, අපි ෆේල් වෙයි, මේක එහෙම කියලා අපි කල් දාලා හරියන්නේ නැහැ. මේක මගේ වැඩේ, මේක මගේම වැඩේ කියලා හිතලා ඔයා ඊළඟ ස්ටෙප් එකට ගියාට පස්සේ ඔයා ඊළඟට අවුරුදු 3ක් තියෙනවානේ එක්සෑම් එක ලියන්න. ඊට පස්සේ ඔයා ටික ටික ලෑස්ති වෙන්නේ එක්සෑම් එක ලියන්න. ෆලෝ කරගෙන යන්නනේ. ඒකටත් වෙනම ක්ලාසස් තියෙනවානේ. සර් කියා ගිවට ෆුඩ් සර්විස් එකට සැලරි වැඩි. මෙහෙමයි. භාෂාව පුළුවන් නම් ඒ කියා ගියොත් ෆුඩ් සර්විස් ද කියලා සීමාවක් නැහැ. භාෂාවට හොඳට හසුරවන්න පුළුවන් නම් ඔයාගේ සැලරි එක වැඩි පුතා. රයිට්? භාෂාව බැයි නම් කියා ගියවල සැලරි අඩුයි. ෆුඩ් සර්විස් වල සැලරි අඩුයි. එකම දේ ජපන් භාෂාවම තමයි මේක ඩිපෙන්ඩ් වෙන්නේ. සර් NVQ ඩිප්ලෝමා ක්වොලිෆිකේෂන් එකක් තියෙනවා නම් සැලරි වැඩි වෙන එක නැහැ. මෙහෙමයි සැලරි වැඩි වෙන එක ඒක මත නෙවෙයි බලාපොරොත්තු වෙන්නේ. NVQ ඩිප්ලෝමා එක මත නේ. හැබැයි ඔබ ඒ මත අත්දැකීම් තියෙනවනේ ඔබට. ඒ මත ඔබ වැඩ කරනවානේ. එතකොට මේ ජපන් ආයතනයට පේනවා මේ ඇක්ටිව් පුජ්‍යලේ හොඳට වැඩ දාන්න මේ වැඩේ කරගෙන යන්න පුළුවන් පුජ්‍යලේ. එතකොට ඔයාව ලෙවල් අප් කරලා ඔයාගේ සාමාන්‍ය ඉන්න පොසිෂන් එකකින් ඉහළට අරගෙන ඔයාගේ එතකොට සැලරි එක නිකම්ම අප් වෙනවානේ. අන්න එහෙමයි එතෙන්ට වෙන්නේ. අතව සර්ටිෆිකේට් ඉදිරිපත් කිරීමක් එතන එහෙම වෙන්නේ නැහැ. ආයතන වල සර්ටිෆිකේට් ඉදිරිපත් කළා වැටුප් වැඩිවීමක් වෙන්නේ නැහැ. අපි කරන දේ මත තමයි මේ දේ තීරණය වෙන්නේ. සර් කියාගිව මාසෙට දවස් 20ක් වැඩ කරන්න තියෙනවා නම් ෆුඩ් සර්විස් වලට ජපානයේ යන්නේ වැඩ නොකරන්න නෙමෙයි. හොඳ තියාගන්න මම දවස් 20ක් කිව්වේ දැන් අපේ යොකෝහාමා සෙයා ස්ටේෂන් එක ගාව වැඩ කරන ආයතනයේ දරුවෝ කරන වැඩක්. අපි ආයතනයට යන්නේ ලංකාවේ වගේ සෙනසුරාදා ඉරිදා නිවාඩු ඉරිදා තව පොයකුත් නේද දීපාවලි නිවාඩු එහෙම කරන්නේ නෙමෙයි. ජපානයේ යන්නේ අපි හම්බ කරන්න සහ ජපානයේ යන්නේ වැඩ කරන්න. හොඳට මතක තියාගන්න ළමයි ජපානය කියන්නේ වැඩ කරන රටක්. ජපානය කියන්නේ අපි රැකියාවක් නම් රැකියාව හරියට කරන රටක්. ඒ කියන්නේ අපි 9ට පටන් ගන්නවා 9 තමයි 9. අපි දැන් අද ලෙසන් එක පටන් ගත්තේ 8ටනේ. අපි හරියටම 8ට වීඩියෝ ඔන් කළා. වීඩියෝ කරලා අපි ආයතනයේ වීඩියෝ ගිහලා හරියට මේක ඉවරනවත් එක්කම අපි ලෙසන් එක පටන් ගත්තා. ඒතර ජපානය කියන්නේ ඔන් ටයිම්. ඒ කියන්නේ දැන් ලංකාවේ නම් 8 කිව්වොත් එහෙම තමයිට යාළුවෙක් 8 වෙනවකෝ දෙන්නේ 10 මාටනේ. ඒව හරියන්නේ නැහැ. අපි ආයතනයක වැඩ පටන් ගන්නවා 9ට හරියටම 9ට එන්න ඕනේ. 9 8:59 දී ලෑස්ති පිට ඉන්න ඕනේ ආයතනයේ වැඩ කරන්න බලාගෙන. ආයතනයේ ඕනත් එහෙමයි වෙන අයත් එහෙමයි. ඉවර වෙන්නේ 5ට නම් හරියට 5ට ඉවර වෙනවා. එච්චරයි. එතනින් එහාට නෑ. නේද? මෙන්න මේ රැකියාපද කාලය තුල එයා අනිවාර්යයෙන් වැඩ කරන්න ඕන නිසා නිවාඩු තියෙනවා. නිවාඩු නැත නෑ සෙන්සුරාදා නිවාඩු තියෙනවා. මට ඉරිදා නිවාඩු තියෙනවා. ගෝල්ඩන් වීක් වගේ දවස්වල තුන එක නිවාඩු තියෙනවා. නිවාඩු තියෙනවා. නමුත් විවේක සුවය ගැන පොඩ්ඩක් අදහස පැත්තකින් තියාගෙන ජපානට අඩිය තියන්න. මොකද ඔයා යන්නේ හම්බ කරන්න, ඔයාට රැකියාවක් කරන්න පුළුවන්, සමහරවිට පාර්ට් ටයිම් ජොබ් එකක් කරන්නත් වෙනවා. OT කරන්න පුළුවන් නේ. ඒතර ඔයා යන්නේ වැඩ කරන්න සහ මුදල් උපයන්න යන්නේ. ඒ නිසා මම අපගේ වැරද්දක් නැහැ. එතකොට මේකෙදි අපිට සමහර ආයතන තියෙන්න පුළුවන් අපිට දවස් 20 21 22 23 වැඩ තියෙන්නට පුළුවන් නේ. ඒ නිසා මම කිව්ව දැනට ඒ තියෙන ආයතනයේ තත්ත්වය. මේක ආයතනෙන් ආයතනෙ පොඩි චේන්ජ් වෙනවා. නිවාඩු නැත්තේ නෑ. නිවාඩු තියෙනවා හරි. සමහර අය නිවාඩු වැඩිපුරක් දෙන වෙලාවල් තියෙනවා. මේ දරුවෙකුට කතා කරලා තිබුණා. එයාට ලංකාවට ගිහිල්ලා එන්න කිව්වා. එයාට නිවාඩු වැටුප් සහිතව නිවාඩු දෙන්නම් කියලා. එයාගේ අර පොඩි රෑෂ් එකක් ඇවිල්ලා ඒකට බෙහෙතක් ගන්නට ඕනේ. ජපානයේ එයා කිව්වහම කිව්වලු මෙහෙම ලංකාවේ මම බෙහෙත් ගන්න ඔයා ලංකාවට ගිහලා බෙහෙත් අරන් එන්න කියලා තිබුණා. වැටුප් සහිතව නිවාඩු දෙන්නම් කියලා. එයා හොඳට වැඩ කරනවා ආයතනයේ. ඒතකොට මේ ආයතනයේ සලකන්නේ සේවකයාට එයා වැඩ කරන ප්‍රමාණය අනුව. වැඩ කරන්නේ නැති කිසිම කෙනෙකුට එහෙම ජපාන ආයතන සැලකීම් කරන්නේ නැහැ. යවනවා මිසක් නේද? අනිත් පැත්ත අපිට මේ අප්ලයි කියලා. සර් ICT NVQ level 4 ICT apply කරන්න පුළුවන්. වකින් ඉස්සේ apply කරන්න පුළුවන්. NVQ level process එකකින් මේ වාට ආයතනයට සම්බන්ධ වෙන මැසේජ් එකක් දාලා අහන විස්තර උතර ආයතනයෙන් දැනුවත් කරයි. සර් අපිට ජොබ් එකට එන්නේ කොයි ප්‍රදේශවල නගෝයා ටෝකියෝ වෙන්න පුළුවන්. නගෝයා වෙන්නත් පුළුවන්, ටෝකියෝ වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් වෙනත් තැන්වල වෙන්න පුළුවන් නේ. ඒ කියන්නේ අපිට කියන්න බැරි මම කිව්වනේ මේකවල නෙට්වර්ක් නේ තියෙන්නේ. ඒතර ඒ ආයතනේ කොයි ආයතන චේන්ජ් කරයිද කියන එක අපිට හරියටම කලින් කියන්න බෑනේ. රයිට්. සර් දැනට වැඩ කරන ආයතනයෙන්
රිසයින් වීමකට මාස 2කට කාලයක් අවශ්‍යයි නම් වීසා ප්‍රොසෙස් එක තුල අපිට ඔව් මම අදහස් වෙන්නේ මම හිතන්නේ මේ කාලයක් ඔව් ඔය අයින් වෙන්න ආයෙ මේ දැනට වැඩ කරන ආයතනයනේ ගැටලුවන්නේ මොකද වීසා එක ආවට පස්සේ අපි දන්නවනේ වීසා එක ඇප්ලයි කරාට පස්සේ මේ SSW වීසා ගන්න අනිවාර්ය වීසා එක ලැබෙනවා ඒ නිසා රිසයින් රේට් එක දෙන්න පුළුවන් මොකද මාස 3ක් යනවනේ වීසා එක එන්න සා වීසා එක ආවට පස්සේ මාසයක් වගේ ලැබෙනවා කාලයක් ඒ නිසා ඒක බැලන්ස් කර ගන්න පුළුවන් ඒක ලොකු ගැටලුවක් වෙන්නේ නැහැ ඒක බැලන්ස් කර ගන්න පුළුවන් සර් දැනට වැඩ කරන ආයතනයෙන් රිසයින් එක නේද වීසා එන්න කලින් මුදල් කීයක් ගෙවන්න ඕනේ කියලා සර් එතකොට වීසා රිජෙක්ට් වුණොත් ගෙවපු සල්ලි රිෆන්ඩ් කරනවද ඔව් සාමාන්‍ය වීසා රිජෙක්ට් වුණොත් ඔයාගේ ගැටලුවක් නැතුව අනිවාර්යෙන් ඒ කිසිම ආයතනයක මුදල් තියාගන්න බෑනේ නේ ඒ කියන්නේ ඔයාගේ ડોකියුමන්ට්ස් නිවැරදි නම් ඔයාගේ රිජෙක්ට් වීමට හේතුව ඔයාගේ වරදක් නෙමෙයි නම් ඒ වෙනුවෙන් කිසිම ආයතනයක් මුදල් ලබා ගන්න බෑ නේ අනිවාර්යයෙන්ම රිජෙක්ට් වුණොත් හැබැයි දැන් ඔයා වැරදි ડોකියුමන්ට් එකක් ඉදිරිපත් කරලා නේද ඔයා කලින් මම උදාහරණයක් කලින් ජපානයේ ගිහිල්ලා ඔයා ඕයිස්ටේ ඉඳලා කියන්නේ ආල්ටෝට රැඳිලා ඉඳලා ලංකාවට ඇවිල්ලා ඔයා ඒ බව ඉදිරි නොකිය ડોකියුමන්ට්ස් දානවා එතකොට සමාජලාවට ඒ මුදල් ලබා ගන්න ගියාම ගැටලුව ඇති වෙනවා මොකද ඒකේ රීසන් එක ඔයානේ එතකොට ඒකේ රීසන් එක එනවනේ මෙන්න මේ හින්දා රිජෙක්ට් වුනේ කියලා එතකොට වරද කරුවා ඔයා එතකොට ඔයාට මේ මුදල් ලබා ගැනීම හැකියාව නැහැ නේද මොකද ඒ වෙනුවෙන් ප්‍රොසෙස් එකකින් යම් මුදලක් යම් පාර්ශවයට වියදම් කරන්නට වෙනවා හැබැයි ඉතින් යාගේ වරදක් නැතුව ඔයා ඉදිරිපත් කරන ડોකියුමන්ට් නියමාකාරයෙන් තිබෙද්දී එහෙම වීසා රිජෙක්ට් වීමක් වුණොත් කිසිම ආයතනයකට ඔයාට මුදල් තියාගන්න බෑ ඒවා රිෆන්ඩ් කරන්න වෙනවා 100%ක් සර් මම නර්සින් කෙනෙක් නර්සින් කෝස් එක 2015 කළා වෙනකන් ජොබ් එක කරන කෙනෙක් මට ඒ සර්ටිෆිකේට් ඕනේ වෙලාවක ඕනේ වෙනවද නෑ අවශ්‍ය වෙන්නේ නැහැ ජපාන් ට්‍රාන්ස්ලේට් කරන්නද නෑ එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ නමුත් ඔයා වීසා ඇප්ලයි කරද්දී ඔයාගේ දැන් ඔයා වැඩ කරන්නේ නර්සින් සම්බන්ධව නම් ඔයාට ඒ සර්ටිෆිකේට් ටික දාන්න පුළුවන් මොකද දැන් ඔයාගේ ස්පේස් එක බලනවනේ දැන් ඔයා දැන් අපි 2015 ඉඳලා පුතා කෝස් එකක් කරා නම් ඔයා ඒ සර්ටිෆිකේට් එක වීසා ප්‍රොසෙස් දාන එකේ කිසි ගැටලුවක් නැහැ නමුත් SSW වල සමහර සර්ටිෆිකේට් ඕන සමහර ඕන වෙන්නේ නැහැ ඒක පොඩක් ડોකියුමන්ටේෂන් පාර්ට් එකේ තියෙන්නේ එතකොට එහෙම ඕන වුණොත් ඉදිරිපත් කරන්න පුළුවන් ඕන නැහැ ඒකත් ඉදිරිපත් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ නේද රයිට් ඒක ඒ වෙලාවට තමයි දැනුවත් කරන්නේ නේද සර් SSW යන අයට part time job කරන්න පුළුවන් පුතා මෙහෙමයි SSW වාගේ රැකියාව ලැබෙන්නේ ප්‍රධාන ආයතන එක ආයතනයක්. ඒතර ඒ ආයතනයට හානියක් වෙන්න බෑ. ඒ රැකියාවට හානියක් වෙන්න බෑ. එතකොට ඔයා ඒ හරහා ඒ ආයතනයේ වැඩ කටයුතු බාධාවක් වෙන්න බෑ. දැන් තනක ඔයා වැඩ කරලා ඉවිල්ලා රෑ ඔයාට මොකක් හරි පාන් රෙස්ටුරන්ට් එකක අපි හිතමු නිකමට ඔයාට වෙන රෙස්ටුරන්ට් එකක part time එකක් හම්බ වෙනවා රෑ 12 ඉඳලා පාන්දර 3 වෙනකම්. right? එතකොට ඔයාට හැබැයි වාගේ ආයතනයේ වැඩ ඉවර වෙන්නේ හවස 5ට හරි 6ට හරි ඉවර වෙන්නේ 2කට පටන් අරන් 8ට ඉවර වෙනවා කියලා හිතමු. එතකොට ඔයාට වෙන ආයතනයේ 10 ඉඳලා 12 එක වෙනකම් වැඩ කරනවා. එතකොට ඔයා වැඩ කරන ආයතනයේ එක හානියක් නැහැ නේ. එහෙමනම් ඒක බාධාවක් නැහැ. නමුත් ඔයා වැඩ කරන ආයතනයේට නොගිහිල්ලා අර වෙන ආයතනයක වැඩ කරන එක ඒක කරන්න බෑ. ඒක නීති අනුකූල නැහැ. ඒ සහ ඔයාට ඒකට අයිතියක් නැහැ. මොකද ඔයාට වීසා එක දීලා තියෙන්නේ ජපාන් රැඳිලා ඉන්න වීසා එක දීලා තියෙන ආයතනෙ දිනන ඒ ආයතනෙට ප්‍රමුඛව සලකන්න ඕනේ. ඒ ආයතනෙ සලකලා ඒකේ ක්‍රියාකාරීත්වයට හානියක් නැහැ. නම් ඔයාට යම් ආකාරයක මුදල් ලිපීමක් කරන අවස්ථාවක් ආවොත් ඔයාට ඒක වෙනුවෙන් වෙන්න පුළුවන් වෙයි නේද? සර් SSW වීසා එක යටතේ part time job කරන්න පුළුවන්ද? ආයේ ප්‍රශ්නෙම තමයි මම හිතන උත්තර දුන්නේ. සර් පුඩ් සර්විස් වලට කෝස් එකක් කරනවද? ඔව්. මෙහෙන් කෝස් කරනවා හැම දෙයකටම. වීසා ඇප්ලයි කරන්න කලින් ලෝන් එක ඇප්ලයි කරන්න පුළුවන්ද? බෑනේ පුතේ. වීසා ඇප්ලයි කරන්න කලින් බැංකුව දන්නේ නැහැ නේ ඔයාලට ජොබ් එකක් හම්බුණා කියලා. වීසා ඇප්ලයි කරලා වීසා එක ඇවිල්ලා ඒක ජපාන් තානාපතිකාරයට තහවුරු කරලා ඒක විදේශ නියෝජිතකාරයන්ගෙන් ඒ ලෙටර් එක දුන්නට පස්සේ තමයි ලෝන් එක දෙන්නේ. නැත්නම් ඉතින් අපිට පුළුවන් රට ගියා කියලා ලෝන් ගන්න නේද? බැංකුව 10ට ලෝන් 10ක් අරගෙන හොඳට ජීවත් වෙනවා නේද? කරන්න බෑනේ. හරි. වීසා ලැබුණාට පස්සේ මුදල් ගෙවන්න ඕනේ නේ. ඔව් වීසා ලැබුණාට පස්සේ තමයි 90ක් විතර මුදලක් ගෙවන්නට වෙන්නේ. ස්කිල් ටෙස්ට් එක මාස කීයෙන් මාසෙට දෙනවා පුතේ. රයිට් හොඳයි. මම හිතන්නේ ගොඩක් හොඳයි සහ ගොඩක් අය රැඳිලා හිටියා අවසානයේ දක්වා ප්‍රශ්න අහුවා. මම හිතනවා උත්තර දෙන්න ඇති කියලා ඔයාලට තේරෙන විදිහට සහ ඔයාලට ආයතනයෙන් ඕනම වෙලාවක මේ මෙසේජ් කරලා ප්‍රශ්න අහන්න පුළුවන්. අපේ ආයතනයේ නම්බර්ස් 3ක් තියෙනවා. ඒ නම්බර්ස් තුනෙන් ඕනම එකකටත් මගේ නම්බර එකත් ඇති. ඔයාලට තියෙන යම් ගැටලුවක් තියෙනවා නම් ගොඩක් වෙලාවට හොඳයි ආයතනයේ නම්බර්ස් තුනට කතා කරලා අහන්න.
මගිනුත් අත්‍යවශ්‍යම දේ තියෙනවා ආයතනෙ මට දැනුවත් කරනවා මෙන්න එහෙම කෙනෙක් ගියේ මෙන්න මෙහෙම ගැටලුවක් තියෙනවා කියලා. ඒතර මම ඒකට දාලා උත්තර දෙනවා. ස්කිල් ටෙස්ට් එක මාසෙන් මාසෙට දෙනවා නෑ සර්. ස්කිල් ටෙස්ට් එක මාස කීයක් තියෙනවද කෝස් ඩියුරේෂන් එක? ඒක සාමාන්‍යයෙන් මාස එකමාරක් දෙයක් යනකොට ඉවර කරන්න පුළුවන්. එකමාරක් වගේ අපි ඉවර කරන්න try එකක් දෙමු ස්කිල් එක. එකමාරක් දෙයක්. මම කියන්නේ අර කාලපරාසය මම අර JFT එක කිව්වේ මාස 3මාරක් 3මාරක් වගේ. මේකත් අපිට එකමාරක් දෙයක් වගේ. හරියටම just කියන්න බෑ නේද? හරියටම අපි එකමාරක් ඉවර කරනවා කියලා පොඩ්ඩක් ඒ කණ්ඩායමේ දැනුම් තේරුම් තියෙනවනේ. ඒ අපිට දැන් අපිට හම්බ වෙන කණ්ඩායම ඉන්නවනේ. ඒ කණ්ඩායම අපි බලන්න එපා කොච්චර තේරුම් ගැනීමක්ද මේක කරන්න කියලා. ඒ අනුව අපි සමහරවිට සතියක් දෙකක් පොඩ්ඩක් එහාට මෙහාට ප්ලෑන් කරලා ගන්නවා. හොඳයි. එහෙනම් මම හිතන්නේ ආයතනයක් විදිහට ඇක්මි ඉන්ටර්නැෂනල් ලැන්ග්වේජ් ඇකඩමි එක විදිහට මම පුතාලට පැහැදිලි කිරීම කළා අපේ ආයතනයේ කටයුතු කොහොමද වෙන්නේ කියලා. අද දරුවෝ ගොඩක් සම්බන්ධ වෙලා ඉන්නවා. ඔයාලට පාඨමාලාව පටන් ගන්නවා. ඒ දැන් පටන් ගැනීම සහ ඊටු සියලුම දේවල් ආයතනයේ අපේ ගෲප් එක කරා දැන් කරනවා. ඔයාලට මුලින් මුදල් ගෙවීමක් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ පාඨමාලාවට. ඔයාලා බලන්න ඇවිල්ලා හොඳයිද කියලා. ආයතනයට කතා කරන්න එන අය එන්න මම ඉන්නවා පොඩ්ඩක් කතා කරලා ආයතනට කියන මෙන්න වෙලාවට එනවා කියලා. ඒ වෙලාවට ගැටලුවක් නැත්නම් මට කතා කරන්න පුළුවන්. එහෙම දරුවෝ ඇවිල්ලා හොඳට කතා කරනවා. සහ දුර බැහැර ඉඳලා සමහරවිට එනවා අපේ ෆිසිකල් ක්ලාස් එකට. අම්පාරේ ඉඳලා ඇවිල්ලා තිබුණා. ඊට පස්සේ ගාල්ල ඉඳලා ඇවිල්ලා තිබුණා. රත්නපුර ඊට පස්සේ කඩුවෙල ඒ වගේ තැන් වලින් පවා ෆිසිකල් ක්ලාස් එකට එනවා. පාන්දර 2ට 3ට ගෙවල් වලින් එන්නේ. ඉතින් එහෙම ඇවිල්ලා තමන්ගේ හීනය සැබෑ කරගන්න තමයි කරන්නේ. අපි ආයතනයක් විදියට පුතා උපරිම උත්සාහ කරනවා යම් සාධාරණත්වයක් කරන්න, කාටවත් හානියක් කරන්නට, කාගවත් මුදලක් අරගෙන කරන්නට අපි එහෙම බලාපොරොත්තුවක් නැහැ. ස්තුතියි. හොඳයි. අනිවාර්යයෙන්ම ඔයාලා ඔක්කොටමත් ස්තුතියි සහ ඔයාලට ඕන ප්‍රශ්නයක් ආයතනයත් එක්ක සම්බන්ධ වෙලා වැටි කරන්න පුළුවන්. එහෙනම් ගොඩක් වෙලා රැඳිලා හිටියා. සියලු දෙනාටම සුබ රාත්‍රියක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ජපාන් සිහිනය ඉක්මනින්ම සැබෑ කරගන්නට කියලා හැම දිනාටම ප්‍රාර්ථනා කරනවා. හොඳයි. ස්තුතියි. හොඳයි. හරි. ගොඩක් අය ස්තුතියි කියලා දානවා. ඔව් එක්කොටම පුතාලටත් එහෙමයි. මම හිතනවා ආයතනයක් විදිහට අපි ඔයාලටත් ඔයාලා අපි ගැනත් අපි ඔයාලා ගැනත් කිසියම් අවබෝධයකින් මේ වීසා ක්‍රියාවලිය ගැන අවබෝධයෙන් වැඩ කරන එක හැමෝටම හොඳයි නේද? හොඳයි. එහෙනම් සියලු දෙනාටම සුබ රාත්‍රියක්.